කෙනෙක්ම පිළිගන්නවා යේසුස් වහන්සේගේ නාමයෙන්. හොඳයි දෙවියන් වහන්සේගේ කරුණාව අපිත් එක්ක නිරතුරුවම තියෙනවා. ආමෙන්. දෙවියන් වහන්සේ නිතරම අපිට මඟ පෙන්වනවා නේද? අපේ ජීවිතේ සියලු දේවල් වලදී උන්වහන්සේ අපිට මඟ පෙන්වනවා. අපි යා යුතු මාර්ගය කුමක්ද කියලා උන්වහන්සේ අපිට මඟ පෙන්වනවා. උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා. ආමෙන්. මම හිතනවා වෙන කවර කාලයකටත් වඩා අපි උන්වහන්සේව මේ කාලෙදී අත්දකින්නවා කියලා. ආමෙන්. උන්වහන්සේ ගොඩක් වලගේ ජීවිතවල ලං වෙලා ඉන්නවා. සමහරවිට අපිට දැනෙන්නේ නැහැ උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවද කියලා. හැබැයි උන්වහන්සේ අපිට පොරොන්දුවක් දුන්න දෙවියන් වහන්සේ නේද? උන්වහන්සේ කිව්වා නේද? මම ලෝකාන්තිමේතෙක් නුඹලා සමග සිටිනවා. මං කොයි වෙලාවකවත් නුඹලව අනාථ වෙන්න අතහරින්නේ නැහැ. මම නිරතුරුවම ඔයාලත් එක්ක ඉන්නවා කියලා උන්වහන්සේ අපිට පොරොන්දුවක් දුන්නා. ඉතින් මේ පොරොන්දුව දුන්න තැනන් වහන්සේ විශ්වාසවන්තයි. උන්වහන්සේ පොරොන්දුව කඩ කරන්නේ නැහැ. හැබැයි අපිට දැනෙන්නේ නැහැ සමහර ලාවට නේ අපේ ජීවිතයේ දේවල් වලට අපි පැටලිලා අපි ගමන් කරන සමහර අපිට දැනෙන්නේ නැහැ එයා අපිත් එක්ක ඉන්නවද කියලා. නමුත් විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේ ඔයාලත් එක්ක ඉන්නවා. ආමෙන්. ඒ දෙවියන් වහන්සේ ගොඩක් දුර නෙමෙයි ඉන්නේ. උන්වහන්සේ හැමතැනම ඉන්නවා. උන්වහන්සේ ගොඩක් දුර නෙමෙයි. උන්වහන්සේ ඔයාලගේ ඇතුලේ ජීවත් වෙන්නේ. ආමෙන්. අපේ හුස්ම පොතරත් වඩා උන්වහන්සේ අපි ළඟින් ඉන්නවා කියලා උන්වහන්සේ අපිට කතා කරලා කියනවා. ඉතින් ඒ වගේ බලවත් අපිට හරි ආදරය කරන දෙවි කෙනෙක් තමයි අපි අදහන්නේ නේද? ඉතින් මේ තීරණාත්මක කාලෙදී අපි නිතරම පහුගිය කාලය තුල කතා කරා දේවල් දෙවියන් වහන්සේ නිතරම අපිට ගොඩක් කතා කරා අපේ ජීවිතේ වෙනස් කරගන්න නේද? අපේ අතුලාන්තය වෙනස් කරගන්න මේ ලෝකයේ දිහා අපි දකින ආකාරය අපේ මනස අපි වෙනස් කරගන්න අපි ලෝකයේ දිහා දකින ආකාරය වෙනස් කරගන්න ගොඩාක් දේවල් අපිට කතා කරා නේද? උන්වහන්සේ මේ දේවල් ඔක්කොම කතා කරලා පෞගේ කාලේදී අපි නිතරම කතා කරා සෙලවීම් ගොඩක් එන්න යනවා නේද? මේ ලෝකේ සොලවන්න යනවා. දෙවියන් වහන්සේ ලොකු දෙයක් කරන්න යනවා කියන කාරණාව. ඉතින් මේ ගාවිනාවන් මැද්දේ නේද ලෝකෙට ලොකු පීඩාවන් ඇවිල්ලා තිනවා. මේ පීඩාවන් මැද්දේ තමයි මිනිස්සු මේ විදි ගමන් කරමින් ඉන්නේ. ඉතින් ඒ නිසා ජනයෝ ඝන අන්ධකාරයකින් වැහෙන්න යනවා නේද? නේද? ලෝකයේ ඝන අන්ධකාරයකින් වැහෙන්න යනවා. ජනයෝ අන්ධකාරයෙන් වැහෙන්න යනවා. නමුත් යසායා 60 කතා කරලා දෙවියන් වහන්සේ කියනවා නුඹ කෙරෙහි දෙවියන් වහන්සේගේ මහිමය එන්න යනවා ප්‍රකාශ වෙන්න යනවා. හරි? නැගිට බැබිලෙන්න කියලා උන්වහන්සේ කතා කරලා කියනවා නේද? ඉතින් මේ කාලෙදී මිනිස්සු ලොකු අන්ධකාරයක ගිලිලා ඉන්න කාලයක්. හෙට දවසේ මොනවා වෙයිද කියලා දන්නේ නැති කාලයක්. නේද? සමහර රෑ නිදාගෙන උදේ ඇහැරෙයිද නැද්ද කියලාවත් දන්නේ නැති කාලයක්. ඉතින් ඒ වගේ කාලෙක දෙවියන් වහන්සේ අපිව ආලෝකයක් විදිහට මේ පොළවේ තියලා තියෙනවා. ඔයා ඉන්න ගමේ ඔයා ඉන්න දේශයේ නේද මේ ලංකාවේ උන්වහන්සේ ඔයාව ආලෝකයක් විදිහට උන්වහන්සේ තියලා තියෙනවා. ආමෙන්. ඉතින් උන්වහන්සේ යම් දෙයකට තමයි අපිව සූදානම් කරගෙන මේ ගමන් කරන්නේ නේද? ඉතින් අවසාන කාලය ගැන අපි නිතරම කතා කරනවා. අපේ මෙසේජස් වල කට්ටිය බලනවා. ඉතින් අපි නිතරම කරන්නේ අපි සූදානම් වෙන එක ගැන නේද? ලෝකයේ දේවල් සිද්ධ වෙනකොට ඒ ඩීටේල් පස්සේ හොය ඒව මතම හොය ඉන්නේ නැතුව නේද? ඒ දේවල් දැක්කට පස්සේ අපේ ජීවිතේ කොහොමද අපි වෙනස් කරගන්න ඕනේ? දැන් කොච්චර කාලය ළඟද කියන එක අපි දැනගන්න යනවා. ඉතින් ඒක තමයි වැදගත්ම දේ. දැන් මේ දේවල් වල වැදගත්ම කොටස ඒක. ලෝකෙට දේවල් සිද්ධ වෙනවා දකින්නකොට අපි අපේ ජීවිතය දිහාට අවධානය යොමු කරගන්න ඕනේ නේද? මොකද අපේ ජීවිතය වෙනස් වෙන්න ඕනේ. ඒ ජීවිතය වෙනස් වුණොත් අපි උන්වහන්සේගේ ඊමේදී උන්වහන්සේත් එක්ක යයි. හරි. ඒක නිසා තමයි උන්වහන්සේ මෙච්චර අපිට කතා කරන්නේ. මෙච්චර අපිව ලං කරගන්නේ. උන්වහන්සේ ගොඩාක් ආදරය කරලා අපිව ළඟටම අරගෙන තියෙන්නේ. ආමෙන්. ඉතින් ඒක නිසා ඒ කැඳවීමට අපි විශ්වාසවන්ත වෙමු. ඒ කැඳවීම අපි තව තව ස්ථිර කරගන්න ඕන කාලයක්. ඉතින් ඔකට දකින්නවා මේ කාලේදී අපි පහුගිය දවස්වලත් කතා කරා නේද? ගොඩක් බොරු ගුරුවරු එළි වෙන කාලයක් සහ ගොඩක් බොරු ගුරුවරු උන්වහන්සේ කතා කරලා කිව්වා උන්වහන්සේ නාමෙන් මේ ලෝකෙට එන්න යනවා. හරි? ඒ නිසා අපි දකින්නවා හැම තැනම මේ වෙද්දී මිනිස්සු රවටන බයිබලයේ නැති දේවල් කතා කරන විකෘති ඩොක්ට්‍රින් හදාගෙන නේද? මිනිස්සුන්ව රවටන බයිබලයේ නැති දේවල් පවා කතා කරමින් මිනිස්සුන්ව රවටමින් ඉන්න ගොඩක් පිරිසක්. ඉතින් ඒක මේ කාලේ ලක්ෂණයක්. එකකින් අඳුර ගන්න අපි ඉන්නේ අවසාන කාලේ. මොකද තිමොතිට කතා කරලා පවුලතුමා ලියනවා අවසාන කාලයේදී ප්‍රබන්ධ වලට මිනිස්සු හැරීලා යනවා. හරි මිනිස්සු ප්‍රබන්ධයන් වලට හදාගත්ත ධර්මයන් වලට ක්‍රිස්තියානි ධර්මයන් කියලා පෙන්නමින් මිනිස්සු විසින්ම හදාගත්ත කතන්දර වලට රැවටිලා මිනිස්සු හැරිලා යන කාලයක් එන්න යනවා. හරි ඒ නිසා තිමොතිට කියනවා කලටත් අකලටත් සේවයේ යෙදී සිටින්න කියලා. ඉතින් මේ වෙද්දී අපි දකිනවා YouTube බැලුවත් හැමතැනම බැලුවත් නේද? මේ පිස්සු හැදිච්ච අය තමයි ඉන්නේ ගොඩම. හරි මිනිස්සුන්ව රවටනවා නේද? මිනිස්සුන්ව රවටලා පවුල්තුමා කිව්වනේ ඇදහිල්ලෙන් වැටි යමක් සිද්ධ වෙන්න යනවා
නේද? තිමොතිට කතා කරලා කියවන 1 තිමොති 4:1 කතා කරලා කියනවනේ. අවසාන කාලයේදී යක්ෂයන්ගේ ආත්මයන් වලට බොහෝ අය රැවටෙන්න යනවා කියලා. හරි. එතකොට යක්ෂයන්ගේ ඉගැන්වීම් වලට ගොඩක් අය රැවටෙන්න යනවා කියලා කතා කරලා කිව්වන නේද? මේ වෙද්දී ඔයාලා යම් ස්ථාවරයක ඉන්න ඕනේ. දෙවියන් වහන්සේගේ දරුවෝ විදියට විශේෂයෙන්ම මේ ස්වභාවයේ ගමන් කරන අය විදියට ඔයාලට යම් ස්ථාවරයක් මේ වෙද්දී තියෙන්න ඕනේ. ඔයාලා අඳුරගෙන තියෙන්න ඕනේ කවුද දෙවියන් වහන්සේගේ දාසයෝ කවුද යක්ෂයාගේ දාසයෝ කියලා. මොකද ක්‍රිස්තියානි ස්වරූපයෙන් ඉන්න යක්ෂයා විසින් මෙහෙවන අය ගොඩක් ඉන්නවා. මේ ලංකාවෙත් ඉන්නවා ලෝකෙ පුරාත් ඉන්නවා. ඉතින් හැමෝම ක්‍රිස්තියානි නාමයෙන් දරුවෝ ක්‍රිස්තියානි නෙමෙයි. ඉතින් මේ විදිහ ඔයාලා ස්ථාවරය දැනගෙන ඉන්න ඕනේ. කොහෙන්ද අපි ඒක අඳුරගන්නේ? කොහොමද අපි අඳුරගන්නේ ඒකට? යේසුස් වහන්සේ අඳුර ගන්න ඕන විදිය. නේද? බැටළුවම පොරවගත්තු බුරුකියෝ අඳුර ගන්න විදිය කිව්වා. එයාලගේ ඵලවලින්. එයාලගේ ඵලවලින් නුඹලා අඳුර ගන්නවා. හරි ගහ මොකද්ද කියන්න ඕනේ ඵලවලින් නේද? එහෙනම් එයාලගේ ඵල අපිට පේනවනේ. එයාලා මොනවද කරන්න කියලා අපිට බැලුවම එළියට ප්‍රකාශ වෙන දෙයක් තියෙනවා. කතා කරන වචන ඉගැන්වීම, එයාලගේ හැසිරීම, එයාලගේ ස්වභාවය, ඒ දේවල් බැලුවම බයිබලෙත් එක්ක බැලුවම ඔයාලට ඒ ඵල ටික දැක්කම, ඒ ප්‍රකාශ වෙන දේ දැක්කම ඔයාලා අඳුර ගන්න පුළුවන් පුද්ගලයා කවුද කියලා. ඒක නිසා ඔහුගේ දවසුන අපි කතා කරේ ඒ දේවල් ගැන එක්ක ඉන්න මොකද දන්නවද? ළඟදිම දවසක ළඟදිම කාලෙක මේ බයිබල් පවා අයින් කරන කාලයක් එනවා. ඔයාලගේ ෆෝන් වල තියෙන බයිබල් වලට අප්ඩේට් එකක් ඇවිල්ලා සමහරවිට ඒවා විකෘති වෙයි, වචනේ වෙනස් වෙයි, සමහරට ඒවා පාවිච්චි කරන්න බැරි වෙන කාලයක් එයි නුදුරු අනාගතේ තාම ඉක්මනින්. ඒ වගේම මේ බයිබල් පවා මේ බයිබලයට පවා ප්‍රශ්න ඇති වෙන කාලයක් එයි ඉස්සරහට. ඉතින් ඒක නිසා නිතරම මේ උන්වහන්සේව හොයන්න පුළුවන් කාලේ හොයලා දැනගන්න. කියවන්න පුළුවන් කාලේ මේක කියවන්න. ඒකයි වැදගත් වෙන්නේ. හරි ලොකු උදහසේ කාලයක් ලෝකෙට එන්න යන ඊට කලින් උන්වහන්සේ අපිව අරගෙන යනවා. නමුත් මේ කාලෙදිත් නිතරම වචනයත් එක්ක රැඳිලා ඉන්න. ඒකයි වැදගත්ම වෙන්නේ. ඒක නිසා අවසාන කාලයේ ලෝකෙට ගොඩක් දේවල් සිද්ධ වෙනවා. මේ විදිහේ යුදමය වාතාවරණයක් ලෝකේ තියෙනවා නේද? ඔකට දකින්නවා. මේ විදිහේ මැද පෙරදිග ගොඩාක් උණුසුම් වෙලා තියෙනවා. යුද්ධ ගැන වලට අහන්න හම්බ වෙනවා නේද? දැන් ඊට කලින් ලෝකේ යුද්ධ කිහිපයක් තිබ්බා නේද? නේද? රුසියාව යුක්‍රේනයේ තිබ්බා. ඊට පස්සේ ඉන්දියාවයි පාකිස්තානය අතර යුද්ධයක් අපි දැක්ක පහුගිය දවස්වල. දැන් ඇෆ්ගනිස්තානයයි පාකිස්තානයයි අතර යුද්ධයක් තියෙනවා නේද? ලෝකේ පුරාම පොඩි පොඩි යුද්ධ තියෙනවා වගේම ලොකුම අවධානය යොමු වෙච්ච යුද්ධය තමයි ඊශ්‍රායලයේ මූලික කරගෙන තියෙන මේ යුද්ධය. යුද්ධ ගොඩක් තියෙනවා. සමහර එළියේ ඉන්න මිනිස්සුන්ට මේක තාම තේරෙන්නේ නැහැ. හරි. ඇයි මේ ඉරානයට පහර දෙන්නේ? මොකද්ද ප්‍රශ්නේ? මේකේ මූලාරම්භය ගොඩක් අයට හැංගිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා එළියේ ඉන්න එක දන්නේ නැහැ. නමුත් මම හිතනවා උන්වහන්සේත් එක්ක ගමන යන ඔබ මේක හරියට දැනගෙන ඉන්න ඕනේ කියලා. නේද? ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේගේ දේශය නේද? භූමි ප්‍රමාණය අතින් ගත්තොත් එහෙම ඊටාම පොඩි භූමි ප්‍රමාණයක් ඒ දේශෙට තියෙන. හැබැයි ඒක මොකද්ද සිද්ධ වෙන්නේ යන්නේ කියලා ඔකට දන්නවා. අනාවැකියකුත් තියෙනවා ඊශ්‍රායල් දේශය මූලික කරගෙන එසේකේල් පොතේ 38 පරිච්ඡේදයන් වල. ඒ අනාවැකිය ඉටුවීමට මෙවැනි බොහෝ ආසන්නයට දේවල් සිද්ධ වීම පැවතීමින් තියෙනවා. කොයි හෝ මොහොතක එයා ආක්‍රමණය සිද්ධ වෙයි. හරි. ඉතින් උන්වහන්සේ අපිට කලින් ලියලා දීලා තියෙන්නේ සූදානම් වෙන පිරිස. ඒ නිසා මම හිතුවා අද නැවත මතක් කර ගැනීමක් විදිහට පොඩ්ඩක් ඒ ගැන ටිකක් කතා කරන්න ඕනේ කියලා. ඉතින් අපි ඉස්සරහට ඒ දේ ගැන කතා කරමු. හොඳයි. අපි පටන් ගමු ඉස්සල්ලාම මම පොඩ්ඩක් අපි පහුගිය කාලේ කතා කරපු දේවලුන් නැවත මතක් කර දීමක් විදිහට තමයි මේ දේ කරන්නේ. මොකද අලුත් අයත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. YouTube එකෙත් බලන අය ඇති. ඉතින් ඒක නිසා 1 තෙසලෝනික පොතේ 4:14 වෙනි පදේ ඉඳන් අපි පොඩ්ඩක් කියවන්න යනවා. හරි? 1 තෙසලෝනික 4:14 වෙනි පදේ ඉඳන් අපි පොඩ්ඩක් කියවන්න යනවා. අපි ඉස්සෙල්ලාම 14 වෙනි පදේ කියවමු. මක්නිසාද යේසුස් වහන්සේ මැරි නැවත නැගිටිනු සේකයි අපි අදහමු නම් එසේම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කරන කොටගෙන සැතපී සිටින්නන් උන්වහන්සේ සමග ගෙනෙන සේක. හොඳයි. මම මේ පදේ ඉස්සෙල්ලාම කියවලා ඉන්නම්. උන්වහන්සේ දැන් අපි දන්නවා මේ ලෝකෙට ගොඩක් දේවල් සිද්ධ වෙනවා නේද? යුද්ධ ගැන ප්‍රවෘත්ති අපි අහනවා නේද? ස්වභාවික විපත් එනවා නේද? දැන් මේ වෙදී ලංකාවේ තත්ත්වය කොහොමද නිකන්? පහුගිය කාලේ ලොකු ගම් වතුර තත්ත්වයක් ආවා නේද? දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ටික ටික නියගයකට නේද මේක ගමන් කරන වලට තේරෙනවද? මම දන්නේ නැහැ ඔයාලා අවධානයෙන් ඉන්න කියලා. මේ වෙදී වැස්ස නැහැ නේද? එක පාරම ලොකු වැස්සක් ආවා. දැන් ටික ටික නියගයක් තමයි මේ ඇති වෙලා තියෙන්නේ නේද? මම දන්නේ සමහර පළාත් වලට වහිනවද කියලා. හැබැයි ලොකු නියගයකට ගමන් කරමින් තියෙනවා සමහර පළාත්. උෂ්ණත්වය වැඩි වෙනවා සමහර පැතිවල. ඔයාලා නිවුස් බලනවා නම්. ඉතින්
මේ වගේ දේවල් මිනිස්සුන්ට සිද්ධ වෙනවා. මිනිස්සු එක පැත්තකින් ස්වභාවික විපත් වලත් එක්ක ගැටීගෙන ජීවිත අවදානමක තමයි මිනිස්සු ගමන් කරන්නේ. හරි භූමිකම්පා එනවා, වසංගත එනවා, රෝග පීඩා එනවා නේද? ඒ වගේම ස්වභාවික විපත් වලින් බොහෝ දේ සිද්ධ වෙනවා. සුනාමි තව එයි ඉස්සරහට. ඒ වගේ දේවල් ගොඩාක් මේ ලෝකෙට සිද්ධ වෙනවා. ඉතින් ඊට අමතරව යේසුස් වහන්සේ කිව්වා වගේ යුද්ධ ගැනත් ප්‍රවෘත්තියෙන් අපි අහනවා නේද? වැඩි වශයෙන් දැන් යුද්ධ සිද්ධ වෙනවා. යුද්ධ සිද්ධ වෙනවා, ජීවිත අහිමි වෙනවා, මිනිස්යන්ගේ ජීවිත නැති වෙනවානේ. ළමයි මැරෙනවා, ගොඩාක් දේවල් මේ ලෝකෙට සිද්ධ වෙනවා. ඉතින් මේ සිද්ධ වෙන කාලෙක අපි ඉන්නකොට අපි හැමෝටම තියෙනව නේද බලාපොරොත්තු. මිනිස්සුන්ට බලාපොරොත්තු තියෙනවනේ මේ ලෝකේ. නේද? මිනිස්සෙක්ව ජීවත් කරන්නේ බලාපොරොත්තුවක්. මොකද මිනිස්සයාට ඊළඟට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් බලාපොරොත්තුව කියන්නේ මොකක්ද ඉස්සල්ලා? අපි ඉස්සල්ලා ඒක දැනගෙන ඉන්න බෑ නේද? බලාපොරොත්තු කියන්නේ මොනවාද? අපිට තවම මේ දේ ලැබිලා නැහැ. හැබැයි අපි විශ්වාස කරන අපිට මේ දේ ලැබෙයි කියලා. ඒක ගැන බලා සිටීමක් තමයි බලාපොරොත්තු කියලා කියන්නේ. නේද? ඒතර මේ ලෝකෙ මිනිස්සුන්ට බලාපොරොත්තු තියෙනවා. මේ ලෝකෙ ඉපදුණු දවසේ ඉඳලා දැන් මේ ලෝකෙ සිස්ටම් එකක් හදලා තියෙනවනේ. ඉපදුනාට පස්සේ මම කියන්නේ මේ කාලේ සිස්ටම් එකක් තියෙනවනේ. ඉපදුනාට පස්සේ ස්කූල් යන්න ඕනේ. ඊට පස්සේ තව වැඩිදුර අධ්‍යාපනය කරන්න ඕනේ. ඊට පස්සේ රැකියාවක් ලබා ගන්න ඕනේ. ඊට පස්සේ විවාහ වෙන්න ඕනේ. නේද? එහෙම කියලා සිස්ටම් එකක් හදලා තියෙනවා. දැන් මේ රේස් එකේ තමයි හැමෝම දුවන්නේ. නේද? ජොබ් කරනවා, දේවල් කරනවා. මේ රේස් එකේ තමයි අපි හැමෝම දුවන්නේ. ඇයි? ලෝකෙන් අපිට දෙයක් පෙන්නලා තිනවා. මෙන්න මේක තමයි ඔයා කරන්න ඕනේ. මේක තමයි මේ සිස්ටම් එක. මේක ඇතුලේ ඔයා ගමන් කරන්න ඕනේ. ඒතර දෙමෝපියොත් මොකද කරන්නේ? මේ සිස්ටම් එක ඇතුලේ දේවල් කරන් ළමයිවත් ප්‍රෙෂර් කරනවා, දේවල් කරනවා නේද? ගොඩාක් ලොකු රේස් එකක් අපි දුවගෙන ඉන්නේ. හරි නිතරම බලාපොරොත්තු හදාගෙන තියෙන මේ ලෝකේ ජීවිතය ගැන. ඊළඟ ස්ටෙප් එක මොකද්ද? ඊළඟට මම මොකද්ද කරන්නේ? ඊළඟට මම කොතනටද යන්නේ? ඊළඟට මගේ දරුවෝ කොතනටද මම යවන්නේ? ඒ වගේ ලොකු සිස්ටම් එකක තමයි ඔයාලා දුවන්නේ. ඇයි සමාජයෙන් ඔයාලට පෙන්නලා තියෙනවා ඒක. ඉපදුණු දවසේ ඉඳන් ඔයාලා දකින්නේ ඒක. එතනින් එහාට අපි හිතන්නේ නැහැ. හරි ඒ කොටුවෙන් පිටත අපි හිතන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒක ඇතුලේ තමයි අපි මේ රේස් එක දුවන්නේ. මේ දේවල් ඔක්කොම කරගෙන යන්නේ. දැන් නිකන් හිතන්න දෙවියන් වහන්සේ මනුෂ්‍යව හැදුවේ මොකටද? ඒදෙන් නොවන බලා ගන්න නේද හැදුවේ? ඒක රැක බලා ගන්න, ඒකේ වවන්න, දේවල් කරන්න නේද? ආදම මේව හැදුවේ ඒකටනේ. ඉතින් දෙවියන් වහන්සේ මනුෂ්‍යව හැදුවේ ඒ සබහාදහම විඳින ගමන් මේ ලෝකේ විඳින ගමන් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. දැන් නිකන් හිතන්නකෝ මේ තාක්ෂණය ඔක්කොම අමතක කරලා මේ සිස්ටම් ඔක්කොම අමතක කරලා නිකන් හිතන්නකෝ එහෙම මුකුත්ම නැත්තම් අද ඔයා මොනවද කරන් ඉන්නේ සාමාන්‍යයෙන්? නිකන් හිතන්න. අපිට කෑම අවශ්‍යයි නේද? එදිනදා ජීවිතේ අපිට ජීවත් වෙන්න කෑම අවශ්‍යයි. එහෙනම් අපි මොනවා හරි වගා කරයි නේද? එක්ක මුහුදට ගිහිල්ලා මාළුවෙක් අල්ලගනි, නැත්නම් වැවකට ගිහිල්ලා මාළුවෙක් අල්ලගෙන දවල් ආහාර වේල පිළියෙල කරගනි. ඊට පස්සේ මොනවද කරන්න තියෙන්නේ? මොකුත් කරන්න නැහැ. ඔයාලට තියෙන දෙවියන් වහන්සේත් එක්ක ජීවත් වෙන්න, දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. නිකන් හිතන්නකෝ අපේ ජීවිතේ සතුට අපි කොච්චර නැති කරගෙන තියනවද කියලා. අපි මේ ලොකු ප්‍රොසෙස් එකකට අහු වෙලා, ලොකු රේස් එකකට අහු වෙලා ඒකේ දුවාගෙන ඉන්නවා. සබහාදහම විඳින්න අපිට අමතක වෙලා, දෙවියන් වහන්සේත් එක්ක ගත කරන්න කාලයක් අපිට නැති වෙලා, අපි මොකද්දෝ දෙයක් කරගෙන ඉන්නවා. එන පිස්සුව නටාගෙන ඉන්නවා සමහර ලාවට. නේද? ඉතින් හිතන්න දෙවියන් වහන්සේ ඇයි අපිව හැදුවේ? දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න, සහභාගීත්වය දරන්න, මේ ලෝකේ විඳින්න. අපි ගොඩාක් වෙලාවට දැන් ඒවා ගොඩාක් මඟ හැරගෙන, පවුලේ තියෙන එකමුතුකම අපිට මඟ හැරිලා, ඒ ළඟකම අපිට මඟ හැරිලා, පවුලේ ඇත්ත එක්ක ගත කරන්න කාලයක් අපිට නැති වෙලා, අපි ගොඩාක් ලොකු රේස් එකක දුවනවා. හරි අපි ගොඩාක් ලොකු පීඩනයකට අහු වෙලා දුවනවා. මේ ලෝකයෙන් හදපු දෙයක් තුල අපි මේ දුවන්නේ. ඉතින් එළිය ගැන අපි ගොඩක් ලාට හිතන්නේ නැහැ. හැබැයි දැන් අපිට මේක තුල යන්න වෙලා තියෙනවානේ. අපිට රැකියාව කරන්න වෙනවා. අපිට ඉගෙන ගන්න වෙනවා නේද? අපිට දේවල් කරන්න වෙනවා. ඒව අතහරින්න කියලා නෙමෙයි කියන්නේ. දැන් අපි හොයන්න ඕනේ මේ යන ගමන තුල අපේ බලාපොරොත්තුව මොකද්ද? මේ හැමදේම අපිට කළ යුතුව තිබෙනවා. ගෙවල් හදන අයට ගෙවල් දැන් යුද්ධ තියෙනවා ලෝකේ. නමුත් ගෙවල් කරුවට ගෙවල් හදනවනේ ඒක හදන්න වෙනවා යාටනේ. ඒක හදාගත්ත යුතුව තිබෙනවා. රැකියාව කරනවනේ ඒ රැකියාව කරන්න ඕනේ. දේවල් කරන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ, ඔක්කොම කරන්න ඕනේ. හැබැයි අවබෝධයෙන් තමයි ඒවා කරන්න ඕනේ. ඔයා මොකද්ද මේ කරන්නේ? කියන්නේ කිසිම අවබෝධයක් නැතුව ලෝකයේ කියන නිසා, සමාජයේ පෙන්වන නිසා, ඒ සමාජයේ ග්‍රහණයට අහු වෙලා දුවනව නෙමෙයි. ඔයා දුවන දිවීම ඔයා දුවනවා හරි අවබෝධකින්. ක්‍රිස්තියානි කෙනෙක් විදිහට. ඒ ගමන දුවන්න නම් අපි ඉස්සලා අවබෝධ කරගන්න ඕන අපි මොකද්ද මේ කරගෙන ඉන්නේ කියලා. නේද? ඉතින් මේ හැම දෙයක් තුලම අපිට තියෙන්න ඕන එක බලාපොරොත්තුවක් තමයි තියෙන්නේ බයිබලයේ. පෞතුමයි කතා කරලා කියනවා අපගේ බලාපොරොත්තුව නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක සදාකාල ජීවනයයි.
හරි? පෞතුම මේ පදේම කතා කරලා කියනවා අපගේ බලාපොරොත්තුව මේ ලෝකයේ මිනිස්යන්ගේ විදිහට මේ ලෝකයේ ජීවිතය ගැන විතරක් නම් අපි අනිත් මිනිස්සුන්ට වඩා කාලා කන්නේ මිනිස්සු කියලා. ඇයි දන්නවද? අනිත් මිනිස්සු මේ ලෝකයේ ජීවිතය ගැන තමයි බලාපොරොත්තු තියන් ඉන්නේ එළියේ ඉන්න අය. හරි? කොහොමද මම හොඳ වාහනයක් ගන්නෙ? කොහොමද මම හොඳ රැකියාවක් කරලා දියුණු වෙන්නේ? හරි? කොහොමද මම හොඳ ගෙයක් හදන්නේ? හරි? නැත්නම් මම පිටරට යනවා ජොබ් එකක් කරනවා දේවල් කරනවා නේද? ඒ වගේ ලොකු ප්ලෑන් දාගෙන මේ ලෝකේ ජීවිතේ සාර්ථකත්වයක් මිනිස්සු හොයනවා. හරිද? ඒක තමයි යාළුවගේ බලාපොරොත්තු තියෙන්නේ. දැන් අපේ බලාපොරොත්තුවේ මුකුත් නෙමෙයි. මොකද්ද? යේසුස් වහන්සේත් එක්ක සදාකාලිකව ජීවත් වෙන එක. වෙන කිසි දෙයක් වැඩක් නැහැ. යේසුස් වහන්සේ කිව්වනේ නුඹලා මේ ලෝකෙම ලබා ගත්තත් නුඹලගේ ජීවිතය නුඹලට නැති වුණොත් කුමන ලාභයක්ද? වැඩක් නැහැ. සදාකාල ජීවනය වැදගත් වෙන්නේ. ඒ නිසා මේ ලෝකෙ මුකුත් නොලැබුණත් කමක් නැහැ. නේද? උන්වහන්සේ කතා කරලා කියනවා නේද? සමහරවිට පෞතුමා කතා කරලා කියනෝනේ මේ ලෝකෙට එද්දී අපි කිසි දෙයක් අරගෙන ආවෙත් නැහැ. මේ ලෝකෙන් යද්දී අපි කිසි දෙයක් අරගෙන යන්නෙත් නැහැ. ඒ නිසා ලද දේන් සතුටු වීම ගොඩක් වැදගත්. ඒක හරි ප්‍රීතියක් කියලා පෞතුමා කතා කරලා කියනවා. ආමේන්. ඉතින් ඒක නිසා ඔයාගේ බලාපොරොත්තුව ඔයා ස්ථිර කරගන්න ඕනේ මේ කාලෙදී. නිකන් හිතන්න දැන් මේ යුද්ධ තියෙනවනේ මේ ලෝකේ නේද? දැන් ගොඩක් පිටරට යන ආසාවෙන් ඉන්නවා. ඒ වගේම පිටරට ගියපු අය ඉන්නවා. සමහර ගියපු අයට දැන් එන්න බැරුව ඉන්නවා. අර ඒ වගේ ප්‍රශ්න ගොඩක් දැන් තියෙනවානේ. මොකද එයාපෝට් වල දේවල් ගොඩක් සිද්ධ වෙලා මේ ලෝකේ. නේද? ඉතින් ඒක නිසා බලාපොරොත්තුව දැන් වැදගත් වෙන්නේ. දැන් හිතන්න ඔයාලගේ බලාපොරොත්තුව ફોකස් වෙලා තියෙන්නේ එක දෙයකට නම් දැන් ඔයාලගේ බලාපොරොත්තුව ફોකස් වෙන්න ඕනේ මොකටද? ප්‍රධාන බලාපොරොත්තුව මොකද්ද? යේසුස් වහන්සේත් එක්ක සදාකාල ජීවනය. ඒකට අපි ජීවත් වෙන්නේ නේ. අපි ජීවිතේ තේරුමක් තියෙන්න ඕනේ. හරි? මොකද්ද අපේ ජීවිතේ තේරුම? අයියා අපි ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ ස්වාමින් වහන්සේ උදෙසා. බයිබලේ කතා කරලා කියන මම ඔයාලට මතක් කරලා දෙන්නම්. මම කියවන්න යන්නේ නැහැ. මම මතක් කරලා දෙන්නම්. අපි වෙනුවෙන් උන්වහන්සේ මැරුණු නිසා ජීවත් වන්නන් උන්වහන්සේ උදෙසා ජීවත් විය යුතුයි. ආමෙන්. උන්වහන්සේ කුරුසයේදී උන්වහන්සේගේ ලේ වලින් අපිව මිලදී ගත් නිසා අපි තවත් අපිට අයිති නැහැ. අපි අයිති උන්වහන්සේටයි. ආමෙන්. ඒ නිසා අපේ ජීවත් වීමේ තේරුම තමයි උන්වහන්සේව ප්‍රසන්න කරන්න, උන්වහන්සේට ගෞරවය දෙන්න, උන්වහන්සේ උදෙසා ජීවත් වෙන එක. ඒක තමයි මගේ ජීවිතයේ තේරුම වෙන්න ඕනේ. ආමෙන්. ඒ නිසා අපේ ප්‍රධානම ඉලක්කය, ප්‍රධානම බලාපොරොත්තුව තමයි සදාකාල ජීවනය. ඒ සදාකාල ජීවනයේ බලාපොරොත්තුයි ඔබ හිටියොත් මේ ලෝකෙට මොන දේ සිද්ධ වුණත්, ලෝකේ කඩාගෙන වැටුණත්, මොන දේ සිද්ධ වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි වගේ බලාපොරොත්තු එක දෙයකට වා ඉලක්ක කරගෙන ඉන්නේ. හැබැයි ඔයාගේ බලාපොරොත්තුව මේ විදිහ ගොඩනැගිලා තියෙන්නේ වෙන දෙයකට නම් ඒක සෙන්ටර් වෙලා තියෙන්නේ. අපි හිතමුකෝ ඔයාගේ රැකියාවට නම් ඔයාගේ බලාපොරොත්තුව ફોකස් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාගේ දරුවන්ට නම්, සමහරට ස්වාමි පුරුෂයා භාර්යාව, සමහරට ඔයාගේ පවුල් වල යාළුවෝ, ඒ අයට නම් ඔයාලා ගොඩක් ફોකස් වෙලා තියෙන්නේ, සෙන්ටර් වෙලා තියෙන්නේ. ඔයාලට අරක මග හැරෙනවා. හරි? ඔයාගේ අනාගතය ගැන නම් අනාගතේ මම මෙන්න මේ වගේ වෙන්න ඕනේ, මම මේ වගේ තැනකට යන්න ඕනේ. හරි? එහෙම නම් ඔයාගේ බලාපොරොත්තුව තියාගෙන ඉන්නේ මේ ලෝකේ කඩන් වැටෙද්දී, මේ සිස්ටම් කඩාගෙන වැටෙනකොට ඔයාගේ බලාපොරොත්තුත් කඩන් වැටෙනවා. ඒතර මොකද වෙන්නේ? අප්සෙට් වෙනවානේ. ලොකු අවුලක් ඒතර පොඩක් වියවුල් වෙනවා ඊට පස්සේ. දැන් මේ වෙද්දී පහුගිය දවස්වල තෙල් පෝලිං අපි දැක්කා නේද? කිසිම තේරුමක් නැහැ. මේ මිනිස්සු කලබල වුණා, මිනිස්සු බය වුණා. අයි බලාපොරොත්තු තියෙනවානේ. මම අර කරන්න ඕනේ, මේක කරන්න ඕනේ. ඊට දවසේ මොනවා වෙයිද දන්නේ නැහැ. නේද? තෙල් ආවෙම නැත්තම් මොකද කරන්නේ? ගහකට තෙල් ටික හැමදාම පදින්න බෑනේ නේද? සදාකාලට ඒක තෙල් වලින් පදින්න බෑනේ. ඉතින් ඒක තමයි බලන ආකල්ප කොහෙද තියෙන්නේ නේද? මිනිස්සු ගොඩක් කලබල වෙලා ඉන්නේ. ඉතින් ඒ කලබල වෙච්ච එක ASCII ඔයාලා කොතනද ඉන්නේ කියන එකයි දැන් ඔයාලා හිතන්න ඕනේ. ඔයාලගේ බලාපොරොත්තු මොනවද? මේ ලෝකේ දැන් දේවල් සිද්ධ වෙනවා නේ. දේවල් කඩාගෙන වැටෙනවා, යුද්ධ පවතිනවා, දේවල් සිද්ධ වෙනවා. එතකොට ඔයාලට නිකන් කනස්සල්ලක් තියෙනවද ඔයාලගේ ජීවිතය ගැන? හිතලා බලන්න. ඔයාලගේ මොන හරි කඩාගෙන වැටලාද මොන හරි බලාපොරොත්තු? ඔයාලට අප්සෙට් වෙලාද ඔයාලා ඉන්නේ? මේ ලෝකෙට සිද්ධ වෙන දේවල් දැකලා. නැවතිලා හිතන්න ඕන කාරණයක් එක. හරි? නිකමට හිතලා බලන්න. ඒක තමයි වැදගත්ම දේ. ඔයාගේ ජීවිතය ඔයා සෙන්ටර් කරගෙන ඉන්නේ, ඔයා මධ්‍යස්ථ කරගෙන ඉන්නේ කොතනටද? හරි? ජීවිතේ පළමු තැන ඔයා ජීසස්ට දීලාද තියෙන්නේ? යේසුස් වහන්සේ කිව්වා මං අනු එනවා නම් තමකම නසන්න, තමකමට මැරෙන්න, තමන්ගේ ආශාව වළක්ව ගන්න, මගෙත් එක්ක එන්න.
මගෙත් එක්ක ආවොත් මම හැමදේම දෙයි. උන්වහන්සේමයි කිව්වේ. පළමුකොට රාජ්‍ය ධර්මිෂ්ඨකම හොයන්න අන් සියල්ල නුඹට දෙනු ලැබේ. එහෙනම් මේ ලෝකේ තියෙන ඕනම දෙයක් දෙන්න උන්වහන්සේට බලය තියෙනවා. ආමෙන්. ගෙවල් දොරවල් යාන වාහන රැකියාව හැමදේම උන්වහන්සේට දෙන්න පුළුවන්. ඒක උන්වහන්සේගෙන් නම් ඒක කාටවත් වළක්වන්නත් බෑ. ආමෙන්. වැදගත්ම දේ උන්වහන්සේව හොයන්න. රාජ්‍ය ධර්මිෂ්ඨකම උන්වහන්සේගේ රාජ්‍ය ස්වභාවයේ තියෙන කෙනෙක් වෙන්න ඒක වාගේ ඇතුලේ හදා ගන්න ඕනේ. ඒකයි වැදගත්ම වෙන්නේ. අනිත් දේවල් වල බලාපොරොත්තුව තියාගෙන හිටියොත් වාගේ බලාපොරොත්තු කඩාගෙන වැටෙනවා. අද ගොඩාක් ක්‍රිස්තියානියට ඕන වෙලා තියෙන්නේ යේසුස් වහන්සේ කිව්ව දේ කරන්නේ නැතුව උන්වහන්සේගේ ස්වરૂපය හොයන්නේ නැතුව උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකමේ ස්වභාවය හොයන්නේ නැතුව ගොඩාක් අයට ඕන වෙලා තියෙන්නේ මේ ලෝකේ බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න එයාගෙන් පිහිට පතන එක. එයාගේ පිහිට ගොඩක් අයට ඕනලා තියෙනවා මේ ලෝකේ දේ කරගන්න. මොකටද? කාර් එක ගන්න, ජොබ් එක ගන්න නේද? සමහරට මොනවා හරි දෙයක්. හරි? තමන්ට මේ ලෝකේ දියුණු වෙන්න ඕනේ මොනවාම හරි දෙයක් කරගන්න යේසුස් වහන්සේ ළඟට යන මිනිස්සු ඉන්නවා. ඒකට හරියන හොරු ටිකුත් ඉන්නවා. නේද? හොඳට ප්‍රතිරූපයක් හදාගෙන හොඳ ඇඳුමක් ඇඳගෙන බොඩි ගාඩ්ලා තියාගෙන නේද? නේද? සමහර රත්තරන් කුඩු අට්ටලා මොනවා හරි විකාරයක් කරලා මැජික් කරලා බොරු දේවල් කරලා නේද? බයිබලේ නැති දේවල් කියලා මට බලය දුන්නා කියලා පිස්සු නටන සෙට් එකක් ඉන්නවා. අන්න ඒ අයත් හොඳයි අර අයට. මොකද ඒ අයටත් ඕනේ තමන්ගේ දේ කරගන්න නේද? ඉතින් ගිහිලා රැවටෙනවා. හරි සමහර සදාකාල ජීවිතේත් අහිමි කරගන්නවා සමහර මිනිස්සු. ඉතින් ඒක නිසා කොතනද මගේ බලාපොරොත්තුව තියෙන්නේ? කොතනද මම ඉන්නේ? ඒකයි වැදගත්ම දේ. මගේ බලාපොරොත්තුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන විතරක් නම් සදාකාල ජීවනයේ විතරක් නම් මුළු ලෝකෙම නැති වුණත් මුළු ලෝකෙම කඩාගෙන වැටුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. යේසුස් වහන්සේ කුණාටුවක නිදාගෙන හිටියා නේද? ඒ වගේ තමයිනේ. ගෝලියෝ කලබල වෙලා බඩු දානවා එළියට නේද? ලොකු කුණාටුවක යේසුස් වහන්සේ නිදී ගෝලියෝ ටික මොනවද කරන්නේ? බඩු එළියට දානවා, නැවේ බර බෝට්ටුවේ බර අඩු කරනවා, පිස්සු නන්නෝ නේ, හින්න දෙයක් කරනවා එතනනේ. කලබල වෙලා සෑහෙන ස්ට්‍රගල් එකක ඉන්නේ. යේසුස් වහන්සේ නිදී. බැරිම දැන මොකද කරේ? ගිහිලා හැරුවා. මොකද උනේ? යේසුස් වහන්සේ අන කරානේ. හරි කුණාටුවේ වෙලෙම නැතර වුණා. ගෝලියෝ පුදුම වුණා. උන්වහන්සේට කුණාටුව අවනත වෙනවා කියලා. මේ ලෝකේ උන්වහන්සේ මේ වෙද්දී බලය දුන්නු බලවත්ම සෙනග වෙන්න ඔය කට්ටිය. උන්වහන්සේගේ දරුවෝ. ආමේන්. පොද ස්වර්ගීය ස්ථානවල උන්වහන්සේ සමග අපිව වාඩි කරලා තියෙන උන්වහන්සේ. ඔයාට තියෙන බලය ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඔයාට තියෙන ආත්මික අධිකාරීත්වය ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඒකයි වැදගත්ම දේ. අද ගොඩාක් අය රැවටිලා ඉන්නේ ඒක නොදන්න නිසා. ඒ නිසා මේ ලෝකෙට මොන දේ සිද්ධ වුණත් ඔයාව උන්වහන්සේ අරගෙන යනවා ඉස්සරහට. මම ඔයාලට පොඩි උදාහරණයක් කියන්නද? උන්වහන්සේ ඔයාලව තෝරගෙන තියෙනවා. ආමේන්. එහෙනම් උන්වහන්සේ ඔයාලා තුලින් යම් පිරිසක් ගලවන්න සහ යම් සේවයක් උන්වහන්සේ ඔයාලට නියම කරලා තියෙනවා. දැන් අපි සභාවේ හැමෝම සේවය අඳුරගෙන ඉන්නේ නේද? අපි ඒ දේ කරනවානේ. අලුතෙන් එන අයටත් අපි ඒ දේ කරනවා. එතකොට ඒ සේවයක් ඔයාලට උන්වහන්සේ දීලා ඔයාලකට විශ්වාසවන්ත වෙලා නම් උන්වහන්සේ ඔයාලව මොකද කරන්නේ? පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන සැලැස්ම නම් ඔයා ඉන්නේ ඒ සැලැස්ම ඉටු වෙන තුරු ඔයාගේ ජීවිතේට හානියක් වෙන්න උන්වහන්සේට දෙන්නේ නැහැ. හොඳම උදාහරණ තමයි පාවුලුතුමා. පාවුලුතුමා නැවක යනකොට නැව බින්දෙනවා, නැව විනාශ වෙන්න යනවා. නැව ඇත්තට විනාශ වුණා. හැබැයි කාටවත් ජීවිතේට හානියක් වුණේ නැහැ. ඒකට හේතුව තමයි ඒක දේවදූතයෙක් ඇවිල්ලා කියනවා ඔයා කයිසාර ඉදිරියේ ඉන්න ඕනේ තව දවස් 3කට පස්සේ. ඉදිරි දවස්වලදී ඔයා ඉන්න ඕනේ ආ ඉදිරියේ. සාක්ෂි දෙන්න ඔයා ඉදිරියේ ඉන්න ඕනේ. දැන් මේ නැව විනාශ වෙන්න යන්නේ. පාවුලුතුමා සෙනඟට කතා කරලා කියනවා, කපිතාන්ට කතා කරලා කියනවා මේ නැව විනාශ වුණත් ජීවිතේට හානියක් වෙන්නේ නැහැ. ඒ වෙලාවේ මොකද කරන්නේ? නැවේ ඉන්න අය අර ජීවිත ආරක්ෂක බෝට්ටු දාගෙන ඒකින් ගොඩ බිමක් පේනවා. ඒකට යන්න හදනවා. පාවුලුතුමා කියනවා නෑ ඒකත් කරන්න එපා. ඔයාලා ඕකේ ගියොත් ඒත් මැරෙනවා. නැවේ මින්ද ජීවිතේට හානියක් වෙන්නේ නැහැ. නැව මුහුදුපත් වුණා. හැබැයි ඒ කට්ටිය දූපතට ගසාගෙන ගියා නේ. ඉතින් ඒ වගේ සැලැස්මේ නම් ඔයා ඉන්නේ. මොන දේ සිද්ධ වුණත් ජීවිතේට හානියක් වෙන්නේ නැහැ. වැදගත්ම වෙන්නේ ඔයා දෙවියන් වහන්සේට ලං වෙලා ඒ සැලැස්මට ඇතුල් වෙන්න. ඒතර පාවිච්චි කරන්නේ දෙවියන් වහන්සේ. ඒතර ඔයාව අරගෙන යන්නේ දෙවියන් වහන්සේ. ඒකයි වැදගත් වෙන්නේ. දැන් අපි මෙතන කතා කරානේ උන්වහන්සේ මැරි නැවත නැගිටුණා කියලා අපි විශ්වාස කරන්න ඕනේ කියලා. නේද? පොඩ්ඩක් අපි කියමුද ගලාති 1:8 පොඩ්ඩක් අපි කියමු. ගලාති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ පොඩ්ඩක් අපි කියමු. දැන් යේසුස් වහන්සේ මැරි නැවත නැගිටිනු සේකයි අපි අදහමු නම් අපි උන්වහන්සේ නැවත නැගිට්ටා කියලා අපි අදහනවා. උන්වහන්සේ මැරුණා කියලා අපි අදහනවා. නේද? උන්වහන්සේ මැරි
නැවත නැගිට්ටා. දින 3කට පස්සේ. දැන් ගලාති 1:8 මොකද්ද කියන්නේ? ඔව්. සුභාරංචිය හැර වෙන සුභාරංචියක් අපවත් ස්වර්ගෙන් දේවදූතයෙක්වත් නුඹලාට ප්‍රකාශ කරතොත් ඔහු ශාප ලද්දෙක් වේවා. හරි. පෞල්තුමා කතා කරලා කියනවා අපි විසින් නුඹලට ප්‍රකාශ කළ සුභාරංචිය හැර වෙන සුභාරංචියක් අපවත් හරි ස්වර්ගයේ දේව දූතයෙක්වත් කිව්වොත් ඔහු ශාප ලද්දෙක් වේවා. හිතන කොච්චර භයානකයිද මේක? මේ සුභාරංචි විකෘති කිරීම නේද? දැන් අපි අදහනවා තෙසලෝනික පොතේ එකයි කියන්නේ. උන්වහන්සේ මැරි නැවත නැගිටිනු සේකයි අපි අදහමු නම්. නේද? උන්වහන්සේ තුල මැරුණු අයව උන්වහන්සේ අරගෙන එනවා. මේ ඔසව ගැනීම ගැන මේ කතා කරන්නේ. දැන් මට මේ පදේ පෙන්වන්න ඕන ඔය ගලාති පොතේ පදය පෙන්වන්න ඕන උනේ. අද ගොඩාක් අය කියනවා යේසුස් සමහරක් අය කියනවා යේසුස් වහන්සේ කුරුසේ මැරුණේ නැහැ. හරි? ඒ වගේ වැරදි ගැන්වීම් තියෙනවා මේ ලෝකේ. යේසුස් වහන්සේ කුරුසේ මැරුණේ නැහැ. එතනට වෙන කෙනෙක්ව තියලා යේසුස් වහන්සේව අරගෙන ගියා කියලා ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේ විවිධ ඉගැන්වීම් මේ ලෝකේ තියෙනවා. ඉතින් පාවුල්තුමා කියනවා කවුරු හරි කියනවා නම් මේ සුභාරංචිය විකෘති කරනවා නම් ඒක අපි කිව්වත් ස්වර්ගයේ දේව දූතයෙක් ඇවිල්ලා කිව්වත් ඔහු ශාප ලද්දෙක් වේවා. ඒ නිසා මේ අවසාන කාලෙදී මේ වචනේ විකෘති කරන ස්වභාවයක් අපිට පේන්න තියෙනවා. ඒ නිසා ඔයාලා හරියට මේක අල්ලගෙන තියෙන්න ඕනේ. අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේ කුරුසෙක මැරුණා. එයා නැවත දින 3කට පස්සේ නැවත නැගිට්ටා. ආමෙන්. උන්වහන්සේ නැවත නැගිට්ටා. ඒකයි වැදගත්ම දේ. ඒක නිසා අපිට බලාපොරොත්තුවක් තියෙනවා. උන්වහන්සේ නැවත නැගිට්ටා. එහෙනම් උන්වහන්සේ අදහන අයටත් උන්වහන්සේ සදාකාලිකව ජීවත් වෙන්න ඒ උරුමකම දීලා තියෙනවා. ආමෙන්. ඒ නිසා මේ ඇති වෙන නැති වෙන මේ తాවකාලික ලෝකේ අපේ බලාපොරොත්තු විය යුත්තේ ඒ සදාකාල ජීවනයයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ජීවත් වෙන එකයි. ආමෙන්. ඒ නිසා ඔයාලට මොනවා නැති වුණත් බලාපොරොත්තු කඩාගෙන වැටුණත් ඔයාලට කනස්සලු වෙන්න හේතුවක් නැහැ. හරි? උන්වහන්සේ කතා කරලා කියනවානේ. නේද? කෑමට වඩා නේද? උන්වහන්සේ කතා කරලා කියනවා නේද? ශරීරය වැදගත් නේද? හරි ඇඳුමට වඩා ශරීරය වැදගත්. උන්වහන්සේම කතා කරලා කියන උන්වහන්සේ කියනවා නේද? ගේ කුරුල්ලුන්ට පවා නේද? කෑම දෙන්න උන්වහන්සේ දන්නවා, පියන් වහන්සේ දන්නවා. ඔයාලා ගැන කොච්චර ඊට වඩා උන්වහන්සේ හිතනවද? හරි? මොකද්ද ඔයාලට ඕනේ මොකද්ද කියලා මේ වෙනකොටත් උන්වහන්සේ දන්නවා. ආමෙන්. ඒක නිසා අපේ බලාපොරොත්තුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන තියාගමු. ආමෙන්. අපි ආයමත් 1 තෙසලෝනික පොතට යමු. 15 වෙනි පදේ දැන් අපි නැවතත් කියමු. මක්නිසාද ස්වාමින් වහන්සේගේ ඊම දක්වා ජීවත්ව ඉතුරු වෙන අපි සතපුණු තැනැත්තන්ට කිසිසේත් ඉස්සර නොවෙන්නෙමු යයි ස්වාමින් වහන්සේගේ වචනයෙන් අපි නුඹලාට කියමු. හොඳයි. මේ ඔසව ගැනීම ගැන මෙතන කතා කරන්නේ ඔසව ගැනීමේදී දැන් මේ ලෝකයේ දේවල් සිද්ධ වෙන මේ කාලෙද කොයි හෝ මොහොතක මේ ඔසව ගැනීම සිද්ධ වෙන්න යනවා. යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමද අපි ගායනා කරන්නේ උන්වහන්සේ යලියනවා අපේ තාත්තා යලියනවා කියලා අපි කතා කරන්නේ නේද? ඉතින් උන්වහන්සේගේ ඊම කොයි හෝ මොහොතක සිද්ධ වෙන්න යනවා. දැන් ටීවී එකේ ඔයාලා ටෙලිවිෂන් එකේ නිවුස් බලනවා දේවල් දකින්නව නේද? දැන් මේ නිවුස් එක මේ අනාගතයේ සිද්ධ වෙන්න යන දේත් නිවුස් එකක් විදිහට එයි කවදා හරි මේක ඓතිහාසික සිදුවීමක් වෙන්න යනවා. මුළු මනුෂ්‍ය ඉතිහාසයේම මෙච්චර කාලයකට වෙච්ච නැති සිද්ධියක් බවට පත් වෙන්න යනවා. හරි? තාම ටෙලිවිෂන් එකේ අපි දකින්නේ නැහැනේ ඔසව ගැනීම ගැන කතා කරනවා නේද? තාම යුද්ධ ගැන නිවුස් වල කතා කරනවා. මේ කාලේ යේසුස් වහන්සේගේ පැමිණීම සිද්ධ වෙයි කියලා කවුරුත් තාම කතා කරන්නේ නැහැනේ. අපි කතා කරාර නේද? යම් විදිහකින් කවුරු හරි කතා කරොත් මම දන්නේ නැහැ. කතා කරයිද කියලා මම දන්නේ නැහැ. අවධානය යොමු වෙයිද කියලා මම දන්නේ නැහැ. හැබැයි උන්වහන්සේගේ ඊම කොයි හෝ මොහොතක සිද්ධ වෙනවා. මේ සියලු දේත් එක්ක බයිබලයේ තියෙන මේ අනාවැකිය කොයි හෝ මොහොතක සිද්ධ වෙනවා. හරි? උන්වහන්සේ අනිවාර්යෙන්ම එනවා. ඒක ස්ථිරයි. උන්වහන්සේ ළඟදීම එනවා. උන්වහන්සේ එනකොට එන විදිහයි මෙතන මේ කතා කරලා කියන්නේ. උන්වහන්සේ එනකොට උන්වහන්සේව අදාහගෙන උන්වහන්සේ තුල මැරුණු අය ශුද්ධකමේ මාර්ගයේ ජීවත් වෙලා ශුද්ධකම සම්පූර්ණත්වය කරා ගමන් කරපු උන්වහන්සේ තුල මැරුණු අයගේ ආත්ම තියෙන යේසුස් වහන්සේ ළඟ. යේසුස් වහන්සේ කොයිද ඉන්නේ? තුන්වෙනි ස්වර්ගයේ ඉන්නේ උන්වහන්සේ නේද? විශ්වයටත් වඩා ඉහළින් උන්වහන්සේ ඉන්නේ. අන්න එතන තමයි මැරුණු අයගේ ආත්ම තියෙන්නේ. උන්වහන්සේ ඒවත් අරගෙන තමයි බහින්නේ ස්වර්ගයේ නේද? මෙතන කතා කරලා කිව්වා නේද?
මෙතන කතා කරලා කියනෝනේ අපි ජීවත් වෙලා ඉන්න අපි සතපුණු අයට වඩා ඉස්සර වෙන්නේ නැහැ. මොකද ඒ ආත්ම උන්වහන්සේ අරගෙන එනවා. ඒ ආත්ම වලට මොනවද කරන්න කියලා ඊළඟ පදේ තියෙන අපි ඒකත් පොඩ්ඩක් කියමු 16. මක්නිසාද ස්වාමින් වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගෙන් බස්නාසේක. ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය පළමු කොට නැගිටින්නෝය. හරි දැකද? උන්වහන්සේ ඒ ආත්ම අරගෙන එනවා කොහෙට දෙන්නේ? පොළොවට දෙන්නේ උන්වහන්සේ. පැමිණීමේදී මොකද වෙන්නේ? රහසිගත පැමිණීමේදී පොළොවට එන්නේ නැහැ. උන්වහන්සේ එන්නේ විශ්වයේ යම් තැනකට මේ වලහකුල් වලින් ඉහළ තමයි උන්වහන්සේ ඉන්න යන්නේ. අපි උන්වහන්සේව දකින්න යන්නේ නැහැ. පොළොවේ ජීවත් වෙන මිනිස්සු දකින්නේ නැහැ උන්වහන්සේව. හැබැයි උන්වහන්සේව දකින්නේ ඔසවා ගැනීමේදී අනයි විතරයි. මොකද උන්වහන්සේව හම්බ වෙන්නේ අපි යන්නේ නේද? ඉතින් ඒක නිසා මෙතන කතා කරලා කියනවා මහත් ශබ්දයක් එන්න යනවා. උත්තම දේවදූතයෙකුගේ හඬක් ඇහෙන්න යනවා. දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයක් ඇතුව උන්වහන්සේ ස්වර්ගයෙන් බහින්න යනවා. උන්වහන්සේ තුල මැරිච්ච අය නැවත නැගිටිනවා කියලා තියෙනවා නේද? ඒතර උන්වහන්සේගේ ආත්ම කියන්නේ උන්වහන්සේ තුල මැරුණු අයගේ ආත්ම උන්වහන්සේ ළඟ තිබුණා. ඒ ආත්ම අරගෙන ඇවිල්ලා උන්වහන්සේ මධ්‍ය අවකාශයේ යම් තැනක ඉන්නකොට ඒ ආත්ම උන්වහන්සේ පොළොවට එවනවා. හරිද? පොළොවේ නේද යාලගේ ශරීර තියෙන්නේ. මැරිච්ච අයගේ ශරීර දූවිලි වෙලා අලු වෙලා මොන හරි වෙලා පොළොවේ තියෙනවනේ. අන්නේ ශරීර පළමු කොට උන්වහන්සේ නැගිටවනවා. ඒ ශරීර නැවත නැගිටවලා ඒක සදාකාල ශරීරයක් බවට උන්වහන්සේ වෙනස් කරනවා. ඒක වෙන්න යන්නේ ඊටාම පොඩි වෙලාවක්. බයිබලයේ කියනවා ඇසපිය හෙලන ෂණයකින් තමයි මේක සිද්ධ වෙන්න යන්නේ. හරිද? මලාහු නැගිටින්න යනවා. මේ පොළවේ යාලගේ ශරීර නේද? දූවිලි වෙලා හරි අලු වෙලා හරි තියෙන ඒ කට්ටිය නැගිටින්න යනවා. මේ පොළවේ. පොළොවට එවනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔසවා ගැනීමේදී. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එක විටම ඔවුන් සමග ස්වාමින් වහන්සේ සම්මුඛ වන පිණිස වලාකුළු වලින් අහසට ඇදගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමින් වහන්සේ සමග සිටින්නෙමුව. මක්නිසාද මේ වචන වලින් එකිනෙකා සනසා ගන්න. right. මේ වචන වලින් එකිනෙකව සනසා ගන්න කියලා තියෙනවා. නේද? දැන් මොකද ඊළඟට සිද්ධ වෙන්නේ? ආත්ම ටික පොළොවට එව්වා. ඒ අය නැවත නැගිට සදාකාල ශරීරයකින් එවිට ජීවත්ව ඉතුරු වෙන අපි මොකද වෙන්නේ? අපේ ශරීරයත් අසපිය හෙළන ෂණයකින් සදාකාලික ශරීරයක් බවට වෙනස් වෙනවා. ජීවත් වෙලා ඉන්නකොට. ඒගොල්ලොයි අපි දෙගොල්ලොම එකතු වෙලා මොකද කරන්න යන්නේ? ස්වාමින් වහන්සේව සම්මුඛ වෙන පිණිස වලාකුළු වලින් අහසට ඇදගනු ලබනවා. වලාකුළු වලින් අහසට අපි යන්න යනවා. ආමෙන්. ඒක තමයි ඔසවා ගැනීම. ඊට පස්සේ කතා කරලා කියන මේ වචන වල එකිනෙකව සනස ගන්න. මොකද කාලය ආසන්නයි. ලෝකෙට ගොඩක් දේවල් සිද්ධ වෙනවා. උන්වහන්සේ ළඟදිම එනවා යන්න ලෑස්ති වෙන්න. හැබැයි අද ගොඩක් අය යන්න ලෑස්ති නෑ. අද ගොඩක් අය මේ පොළොව බදාගෙන ඉන්නේ. දාලා යන්න බෑ. ගොඩක් දේවල් තියෙනවා දාලා යන්න බැරි. නේද? තාම ජීසස්ගෙන් ගොඩක් අය වාහන ඉල්ලනවා, ගෙවල් දොරවල් ඉල්ලනවා, සපලත්තු ඉල්ලලා ගොඩාක් දේවල් ඉල්ලනවා. ඉතින් එයාම කියන ස්වාමීනි පොඩ්ඩක් ඉන්න නේද? මේ ලෝකේ දේවල් ටික කරගන්නකම් ඒ වගේ අදහසක තමයි ඒ කට්ටිය ඉන්නේ. නේද? හරි. මේ මොහොතේ ආවොත් උන්වහන්සේ වාසෝදානම උන්වහන්සේත් එක්ක යන්න මේ වෙද්දි වගේ ගෙදර මේ පොළොව ඉතුරුලා ඉන්න වෙන කාටරි අයිති වෙයි. ඔයගේ වාහනය වෙන කවුරු හරි පදි. වැඩි කාලෙකට නෙමෙයි අවුරුදු 7කට විතරයි පදින්න හම්බෙන්නේ. පොඩි ජොලියක් තමයි හම්බෙන්නේ ඒ කාලෙත්. ඒක ලේසි වෙන්නේ නැහැ ඒ කාලේ. හරි. මොකද ඔසව ගැනීමෙන් පස්සේ අවුරුදු 7ක පීඩා කාලයක් මේ ලෝකෙට එනවා. ඒක උදහස වැගිරීමේ කාලයක් දෙවියන් වහන්සේගේ. මොකද මිනිස්සු අකීකරු වෙච්ච නිසා උන්වහන්සේ උදහස වගුරවනවා. අවුරුදු 7 ඉවර වුණාම නැවත අරගෙන ගිය අපිවත් අරගෙන උන්වහන්සේ මේ පොළොවට එනවා අවුරුදු 1000ක් මේ පොළොවේ රජකම් කරන්න. හරි ඕක තමයි සිද්ධ වෙන්න යන්නේ. අර අවුරුදු 7ේදී ලෝක නායකයෙක් බිහි වෙලා මුළු ලෝකෙම පාලනය අතට ගන්නවා. සාමය ගැන කතා කරගෙන තමයි යා එන්නේ. හරි. දැන් මේ වෙද්දි අපිට දකින්න හම්බෙනව නේද මේ ලෝකෙට මොනවද වෙන්නේ කියලා නේද? මේ ලෝකේ Tamanට කැමති විදිහට රටවල් අල්ල ගන්න කට්ටියක් ඉන්නවා නේද? නේද? මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැහැ. දැන් මේ ලෝකයේ කොටස් වලට බෙදෙනවා. මොකද අපි දකිනවා අන්ත ක්‍රිස්තුස් බලයට එනකොට රජවරු 10 දෙනෙක් එක්ක තමයි එක පැයකට රජ වෙන්න යන්නේ. හරි? 10 දෙනෙක් එක්ක. ඒකෙන්
3 දෙනෙක් ඔයා පහත් කරන්න යනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒතර මේ වෙද්දී හිතන්න මේ ලෝකේ අවධානය යොමු වෙච්ච 3 දෙනෙක් ඉන්නවද? හරි ඒ වගේම දැන් ඒක නිකන් තොරතුරක් විතරයි හරිද? ඒව ගැන හොය හොයම ඉන්න එපා. උන්වහන්සේ ඇවිල්ලා යයි දන්නේ නැතුව. උන්වහන්සේගේ ඊම ගැන බලාගෙන ඉන්න. හැබැයි මේ වෙද්දී අපි දකිනවා ලෝකේ කොටස් 10කට බෙදේ. හරි ඒකට වාතාවරණය මේ වෙද්දී සැකසෙමින් පවතිනවා. හරි මේ ලෝකේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මොකද මේ යුගයේ අවසානයේ. මේ යුගයේ අවසානට අපි ඇවිල්ලා ඉන්නේ. හරි මිනිස්සයා මේ ලෝකේ පාලනය කරන කාලය ඊටාම ළඟදී අවසන් වෙන්න යනවා. ඔයාලට මතක නම් දානියෙල් පොතේ නෙබුකද්නේසර් රජතුමා දකින්න හීනය. ඒක දානියෙල් විග්‍රහ කරනවා. දෙවියන්වහන්සේට දෙනවා අර්ථකථන හීනේ. නේද? ලොකු පිළිමයක් දකින්නවා නේද? රත්තරන් හිසක් තියෙන ඊට පස්සේ තියෙනවා රිදී තියෙනවා පිත්තල තියෙනවා යකඩ තියෙනවා නේද? ඒ වගේ ඇවිල්ලා කකුල් වලට එනකොට කකුල් යකඩ සහ මැටි මිශ්‍ර තමයි කකුල තියෙන්නේ. ඒ කකුලේ ඇඟිලි 10ක් තියෙනවා. ඒ ඇඟිලි 10න් සංකේතවත් කරන්නේ අර රජවරු 10 දෙනා මේ ලෝකේ පාලනය කරන කාලය. ඔයාලා ගෙදර කියලා කියවන දානියෙල් පොත. හරි? ඒ ඇඟිලි 10ට වදිනවා මොකද්ද? ලොකු ගලක් ඇවිල්ලා ස්වර්ගයෙන් ඇවිල්ලා අර ඇඟිලි 10ට වැදිලා අර පිළිමේ විනාශ වෙන්න යනවා. ඒ ගල විශාල වෙන්න යනවා. ඒක සදාකාලටම පවතින්න යනවා. ඒ තමයි ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යය. ආමෙන්. උන්වහන්සේ අවුරුදු 1000කට රජකම් කරනවා. නමුත් ඒ රාජ්‍ය පාලනය අලුත් අහසක අලුත් පොළොවක සදාකාලෙන් සදාකාලටම තියෙන්න යනවා. ආමෙන්. ඉතින් අර ඇඟිලි 10ට අර ගල වදින්න දැන් ආසන්නයි. දැන් ඇඟිලි 10 තමයි ප්‍රකාශ වෙන්න ඕනේ. අර රජවරු 10 දෙනා. නේද? මුර්ගයාගේ ඔයාලා එළදරව් 13 කියවද්දි නේද? අන් 10ක් තියෙනව නේද? ඒ අන් 10න් සංකේතවත් කරන්නේත් රජවරු 10 දෙනෙක්ව. ඉතින් ඒක නිසා ඒ රාජ්‍ය පාලන ඊටම ළඟදී පටන් ගනින්. ඒක පටන් ගන්න කලින් උන්වහන්සේයි අපි අරගෙන යයි උන්වහන්සේ. හරි? හැබැයි අපිට මේ වෙද්දී පැහැදිලිව පේන්න තියෙන මොකද්ද මේ ලෝකෙට සිද්ධ වෙන්නේ? නේද? මේ ලෝකේ රටවල් වලට බෙදෙන්න යනවා. නේද? රීජන් වලට බෙදෙන්න යනවා. මේ වෙද්දී නේද? ඇමරිකාවේ ජනාධිපති යාට හිතුණු රට එයා අල්ල ගන්නවා නේද? එයා දේවල් කරගෙන ඉන්නවා. ඉතින් මේ වෙද්දී ගොඩාක් කිතුණුව පවා රැවටීමකට ලක් වෙන්නත් ඉඩ තියෙනවා. සමහරට අන්තක්‍රිස්තුස්ටම රැවටෙන්නත් ඉඩ තියෙයි. අපි දන්නේ නැහැ. ඒක නිසා හරි ප්‍රවේශමෙන් මේ ගමන අපි ගමන් කරන්න ඕනේ. හරි මේ ලෝකෙට සාමයක් ගේන්න නම් මේ ලෝකේ යුද්ධයක් පවතින්න ඕනේ. ඉතින් මම පොඩ්ඩක් මතක් කරලා දෙන්නම් මේ තාම ඔයාලගේ අවට ඉන්න සමහරට ක්‍රිස්තියානි නොවන අය ක්‍රිස්තියානි අය පවා නොදන්න මේ එසකියල් 38 යුද්ධය ඔයාලා නිතරම හැමෝමත් එක්ක කතා කරලා මේ විදි කියලා තියන්න. එයාලා දැන් විශ්වාස නොකරත් යුද්ධය වෙනකොට ඒ කට්ටියක විශ්වාස කරයි. හරි? කොයි හරි මොහොතක උන්වහන්සේ ඇවිල්ලා අපිව අරගෙන යන්න යනවා. ඉතින් ඒක නිසා ඔයාලගේ අවට ඉන්න අයට පවා කියන්න මේ తాවකාලික ලෝකයේ දේවල් බදාගන්නේ නැතුව මේ తాවකාලික ලෝකයේ දේවල් පිටිපස්සේ ගිහිල්ලා නේද? ඒ තෘෂ්ණාව පිටිපස්සේ ගිහිල්ලා නිකන් ජීවිතේ විනාශ කරගන්නේ නැතුව සදාකාලික දේ හොයන්න කියලා. මොකද පේන දේ හරිම తాවකාලිකයි. නොපෙනෙන දෙයක් තියෙන එක සදාකාලිකයි. ආමෙන්. ඉතින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය හොයන්න කියලා කියන්නේ. උන්වහන්සේත් ඒකනේ කිව්වේ නේද? රාජ්‍ය ළඟව තිබේ පසුතැවිලි වෙල්ලා කියලා නේද? ඉතින් ඒක නිසා අවටින් අයට කතා කරලා තියන්න මේ කාරණාවන්. මේ වචන තියෙන අපිට සනස ගන්න. උන්වහන්සේ ළඟදිම එනවා. ඒ නිසා බදා ගන්න නෙමෙයි. උන්වහන්සේ ඉන්න නිසා අත්හරින්න. පළමුතර යේසුස් වහන්සේට දෙන්න. සියලු බැඳීම් වලින් නිදහස් වෙලා ජීවත් වෙන්න. සියලු ආශාවන් වලින් නිදහස් වෙලා තෘෂ්ණාවන් අතහැරලා තමකම අතහැරලා ජීවත් වෙන්න. වඩා සතුටින් ජීවත් වෙන්න පුළුවන්. වට මොන දේ නැති වුණත් උන්වහන්සේ ඉන්නවා. ආමෙන්. එලියට නේද කාක්කොන් ගෙලවුවා කෑම ගෙනත් දුන්නා නම් දෙවියන් වහන්සේ ඔයාව බලා ගන්න බැරි කමක් නැහැ. උන්වහන්සේව ගොඩක් වටිනවා. ඔයා ගැන වෙනම සැලැස්මක් උන්වහන්සේට තියෙනවා. හොඳයි පොඩ්ඩක් අපි මතක් කරගමු එසකියල් 38 යුද්ධේ මොකද්ද සිද්ධ වෙන්න යන්නේ කියලා. පොඩ්ඩක් අපි පෙරලගමු එසකියල් 38 18 වෙනි පදේ අපි පොඩ්ඩක් කියමු 18 ඉඳන් 20 වෙනකම් පොඩ්ඩක් අපි කියවන්න යනවා. හොඳට අහගන්න මොකද්ද මේ කියන්නේ කියලා. ගොග් ඊශ්‍රායෙල් රටට විරුද්ධව එන ඒ කාලයේදී මාගේ උදහස මාගේ මුහුණෙහි ඇවිලෙනවා ඇතැයි ස්වාමි වූ දෙවියන් වහන්සේ කියනසේක. මක් නිසාද මාගේ කෝපයෙන්ද මාගේ උදහස් ගින්නෙන්ද මෙසේ කියමි. සැබවින්ම ඒ කාලයේදී ඊශ්‍රායෙල් රටෙහි මහත් කම්පාවක් වන්නේය. මුහුදේ මත්ස්‍යයෝද ආකාශයේ පක්ෂියෝද වනයේ මූර්ගයෝද භූමියේ බඩගා යන සියලුම සත්වයෝද භූමියේ මතුපිට සිටින සියලු මනුෂ්‍යයෝද මා ඉදිරියේ වෙවුලන්නෝය. කඳු හෙලා දමනු ලබන්ටත්
උස්තැන් වැටෙන්ටත් සියලු පවුරු බිම වැටෙන්ටත් යෙදෙනවා ඇත. හරි. හොඳයි. දැන් මේ මාගොක් කියන දේශයේ අධිපතිය තමයි ගොක් කියලා කියන්නේ මේක ස්පිරිට් එකක්. ඒතොර යම් විදිහකින් ඒ දේශය පාලනය කරන නේද? ඒ පාලනය කරන කෙනාටත් මේක ආවේශ වෙන්න පුළුවන්. මේ ස්පිරිට් එක ආවේශ වෙලා මෙයා ක්‍රියා කරන්න පුළුවන්. දැන් දෙවියන් වහන්සේ කතා කරලා කියන්නේ ඒ ගොක් ඊශ්‍රායල් රටට විරුද්ධ වෙන කාලයේදී. හරිද? මොකද්ද සිද්ධ වෙන්න යන්නේ? උන්වහන්සේගේ උදහස උන්වහන්සේ මුහුණේ ඇවිලෙන්න යනවා. උන්වහන්සේ ඊශ්‍රායල් දේශයේ මහත් වූ කම්පාවක් ඇති කරන්න යනවා. නේද? මත්ස්‍යයෝ ගොඩ බිම නේද? හැමෝම වෙවුලන්න යනවා. ජනයෝ වෙවුලන්න යනවා. පවුරු බිම වැටෙන්න යනවා. ලොකු භූමිකම්පාවක් සිද්ධ වෙන්න යනවා. දැන් මේ වෙද්දී ඔයාලා දකින්නේ ඊශ්‍රායලයේ මූලික කරගෙන යුද්ධයක් පවතිනවා. හැබැයි ඊශ්‍රායල් නේද පහර දෙන්නේ. නේද? ඊශ්‍රායල සහ ඇමරිකාව එකතු වෙලානේ මේ යුද්ධය කරන්නේ. ඒතර තාම ආක්‍රමණයක් සිද්ධ වෙලා නැහැ. හරි ළඟදීම දවසක කොයි හෝ මොහොතක මොකද සිද්ධ වෙන්න යන්නේ? ඊශ්‍රායලයේ ආක්‍රමණයක් කරන්න යනවා මේ ලෝකෙම එකතු වෙලා. ඒ ගැන අනාවැකී කියන්න. නොදන්න අයට කියන්න. ඔයාලා තාම දකින්නේ ඊශ්‍රායලයේ යුද්ධ කරන එක විතරයි. හැබැයි ළඟදීම දවසක ඔයාලා දකින්නේ ඇයි? මුළු ලෝකෙම එකතු වෙලා ඊශ්‍රායලය ආක්‍රමණය කරන යුද්ධයක්. රුසියාව මූලික කරගෙන. තාම රුසියාව ඉන්නවා. නමුත් එයා ප්‍රධාන වශයෙන් තමයි ඇවිල්ලා නැහැ. දෙවියන් වහන්සේ හක්කට කොක්ක දාලා අදින්න ඕනේ. මොකද එයාට ඕනේ නැති වුණා දෙවියන් වහන්සේ ඕනේ. ඒ නිසා ඇදගෙන එනවා. හරි? ඒ නිසා මේ ලෝකේ හිතනවට වඩා තව භයානක වෙයි ඉස්සරහට. ඒකත් කියලා තියන්න. බලාපොරොත්තු ගොඩනගා ගද්දී නැති වෙන ලෝකේ ගැන නෙමෙයි. මොකද ඒවා හරි අස්තීරයි, తాවකාලිකයි, කඩාගෙන වැටෙනවා නේද? බලාපොරොත්තු තියාගන්න ඕන සදාකාලික දෙයක් ගැන විතරයි කියන එක එයාට පෙන්වන්න. මොකද ඒක තමයි ඔයාගේ ආලෝකය වෙන්නේ. ඔයාලා සදාකාලික දෙයක් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න නිසා මේ මුළු ලෝකෙම නැති වුණොත් ඒ බලාපොරොත්තු නැති වෙන්නේ නැහැ. ඇයි ඒ බලාපොරොත්තු මේ ලෝකෙන් එහා තියෙන දෙයක්. ආමෙන්. ඒක සදාකාලිකත්වය ගැන දෙයක්. ඒකයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා කනස්සලු වෙන්න අවශ්‍ය නැහැ අපිනේ. ඉතින් ඒ නිසා එයාට කියලා තියන්න. ඔයාලා දැනගෙන ඉන්න. ඊශ්‍රායලය ආක්‍රමණය කරන යුද්ධය සිද්ධ වෙන මොහොතේ ලොකු භූමිකම්පාවක් එන්න යනවා. මුළු ලෝකෙම හෙල්ලෙන තරමේ භූමිකම්පාවක් එන්න යනවා. හරි? පවුරු කඩාගෙන වැටෙන්න යනවා. ජල ධාරාවන් මිනිස්යන් පිටට පැමිණෙන්න යනවා. හරි ලොකු සුනාමි ඇති වෙන්න යයි. ගොඩක් ලොකු බිල්ඩින් කඩාගෙන වැටෙයි. හරි මේක දකින්නකොට හරි අපි සූදානම් වෙන්න ඕනේ. අපි දන්නවා ආක්‍රමණය සිද්ධ වෙනකොට කොයි හෝ මොහොතක භූමිකම්පාව සිද්ධ වෙනවා. හරි භූමිකම්පාව විතරක් නෙවෙයි අපි කියවමු 22 23 පදයක් කියව. වෙන දේ මම පෙන්නන්න. නැවත මතක් කර ගැනීමන්නේ. හරි. මම වසංගතයෙන්ද ලෙයින්ද ඔහු සමග විනිශ්චයට පැමිණ ඔහු සහ ඔහුගේ සමුදාවන්ද ඔහු සමග සිටින බොහෝ ජනයන්ද පිටට ජලධාරාවන් සහ මහත් ගල් වර්ෂාවක්ද ගිනිද ගෙන්දගම්ද වස්වන්නෙමි. මෙසේ මා උතුම්ව ශුද්ධව සිටින බව පෙන්වා මා ස්වාමින් වහන්සේ බව බොහෝ ජාතින් දැනගන්නා පිණිස ඔවුන් ඉදිරියේ ප්‍රකාශ වන්නෙමි. දැකද? ඒක හරි වැදගත් පදයක් නේ. උන්වහන්සේ කියනවා මම වසංගතයෙන් ලේන් සහ විනිශ්චයට පැමිණිලා ගොක් සහ ඒ හමුදාවන් පිටට බොහෝ ජලධාරාවන් සහ ගල් වර්ෂාවන් එවන්න යනවා. උල්කාපාත වර්ෂාවන් වැටෙන්න යයි නේද? ගොඩාක් ලොකු දෙයක් සිද්ධ වෙන්න යනවා. මේ සිදුවෙන සිදුවීම් දිහා ලෝකෙම බලාගෙන ඉන්නවා. දැන්ටත් පේනව නේද? දැන්ටත් නිවුස් වල නේද? හැමදේම වල දකින්නවනේ. ඒතර මේ දේ සිද්ධ වෙනකොටත් ලෝකෙම දකින්න යනවා. දෙවියන් වහන්සේ කතා කරලා කියනවා ඒ සිද්ධ වෙන දේ සිද්ධ වෙනකොට උන්වහන්සේ උතුම්ව සහ ශුද්ධව ඉන්න බව බොහෝ ජාතීන් දැනගන්න පිණිස ඔවුන් ඉදිරියේ ප්‍රකාශ වෙනවා කියලා. මේ යුද්ධයත් එක්ක මේ ලෝකෙ ඉන්න ජාතීන් දැනගන්න යනවා ඊශ්‍රායල් වරුන්ගේ දෙවියන් වහන්සේ ජීවමානව ඉන්න බව. ආමෙන්. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ ජීවත්ව සිටින බව. නේද? අද සමහර වෙනත් ජාතීන්ටත් දෙවිවරු ඉන්නවනේ. දැන් ඒ ජාතීන්ට සිද්ධ වෙන දේවල් දැක්කම මොකද වෙන්නේ? එයාලගේ දෙවිවරු නැහැ කියලා එයාලටම හිතෙනවා නේද? ඔහුගේ කාලේ අපි දැක්කා ගම් වතුරක් ආවා ලංකාවට නේද? මම දැක්ක එක්කෙනෙක් ප්‍රකාශයක් කරන වෙනත් ආගමක කෙනෙක් මේ මිනිස්සු මේ ගමේ ඉන්න මිනිස්සු දෙවිවරු ගොඩක් ඇදහැව්වා. ඒ දෙවිවරුන්ට පුද පූජා තිබ්බා, කඳු වලට ගියා, ඔක්කොම කරා. ඒ මුළු කන්දම නාය ගිහිල්ලා ඒ කෙනා කතා කරලා කියනවා ඒ දෙවිවරු අද කොහෙද දන්නේ නැහැ කියලා. හරි? ඔන්න ඔකයි තත්ත්වේ.
ඉතින් මේ සිද්ධ වෙන දේවල් වලදී මිනිස්සුන්ටම තේරෙනවා එයාලා දෙවිවරු කියලා ඇදහැව්වට ඒ අය ඇත්තටම නැහැනේ කියලා. නේද? කොච්චර කෑ ගැහුවා. හැබැයි ඊශ්‍රායල් වරුන්ගේ දෙවියන් වහන්සේ ජීවමානව ශුද්ධව සිටින බව උන්වහන්සේ සිළු ජාතින්ට පෙන්වන්න යන අනාගතයේ යම් දවසක. ආමෙන්. යේසුස් වහන්සේ කිව්වා නේද රාජ්‍ය සුභාරංචිය සිළු ජාතින්ට ප්‍රකාශ කරනවා. සාක්ෂියක් පිණිස කියලා. හැමෝම පිළිගන්න එකක් නැහැ. ඒක සාක්ෂියක් වෙන්න යන මිනිස්සුන්ට. ආමෙන්. දැන් මේ දෙවියන් වහන්සේ මේ භූමිකම්පාව සහ ගෙන්දගම් ගිනි වර්ෂාව එවන කාලයේ වෙන්න නම් ඊශ්‍රායල් වරු සම්පූර්ණයෙන්ම යටත් වෙලා දෙවියන් වහන්සේ මත යැපෙන වෙලාවක් එන්න ඕනේ. දැන් එයාලට දෙවියන් වහන්සේ මත යැපීමක් තියනවද? එයාලා දෙවියන් වහන්සේගේ නාමය පාවිච්චි කරනවා. හැබැයි එයාලා විශ්වාස කරන් ඉන්නේ මොකද්ද? එයාලගේ අයන් ඩෝම් එක තියෙනවා, ලේස තාක්ෂණය තියෙනවා නේද? ඇමරිකාව ඉන්නවා, කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? මිෂයිල් 500ක් 1000ක් ආවත් එකක් දෙකක් තමයි වැටෙන්නේ, අනිත් ඒවාට මුකුත් වෙන්නේ නැහැ. උඩදිම ඒවා විනාශ වෙනවානේ. පුංචි රටක්. එයාලා මේ වෙද්දී යාලගේ යුද ශක්තිය ගැන සහ තව රටක් ගැන එයාලා විශ්වාසය තියාගෙන ඉන්නවා. තව අනාවැකියක් තියෙනවා. මේ අනාවැකිය වෙන්න නම් භූමිකම්පාව සහ උන්වහන්සේගේ ක්‍රියාව සිද්ධ වෙන්න නම් ඊශ්‍රායලේ තනි වෙන්න ඕනේ. හරි? ඒකත් අනාවැකිය. දැන් මේ වෙද්දී ගොඩාක් කිතුණුව පවා ඊශ්‍රායලට නේද? හරි දැන් ඊශ්‍රායලේ උන්වහන්සේ ස්වභාවික දරුවෝ අපිටත් එක තියෙනවා. නමුත් මේ වෙද්දී ඊශ්‍රායලේ කරන දේ ගැන ලොකු ප්‍රීතියකින් ඉන්නවානේ. ඒ කට්ටියගේ යුද ශක්තිය ගැන ගොඩක් කිතුණුව පවා ලොකු පොඩි මේකක් ඇවිල්ලා තියෙනවා නේද? තියෙනවනේ. ආය මෙහෙමයි කියලා. හැබැයි ඒ අය තනි වෙන වෙලාවක් එන මොකද ඒ අය මේ වෙද්දී දෙවියන් වහන්සේව 100%ක් මත දෙවියන් වහන්සේ මත යැපෙන්නේ නැහැ ඒ කට්ටිය. හරි? ඒකට දෙවියන් වහන්සේගේ නාමය පාවිච්චි කරා. මොකද එයාලා යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරානේ. දෙවියන් වහන්සේම තමයි මේ අන්ධභාවය එන්න ඉඩ හැරියේ. ඉතින් ඒක නිසා දෙවියන් වහන්සේට එයාලා ගැන සැලැස්මක් තියෙනවා. ඉතින් මේ මොහොතේ උන්වහන්සේ ප්‍රකාශ වෙන්නේ ඒ අයට පෙන්වන්න මම ඔයාලත් එක්ක ඉන්නවා කියලා. ඒකට හේතුව මේ වෙද්දී ඊශ්‍රායලයේ බොහොමයක් විශේෂයෙන්ම උතුරු ඊශ්‍රායලයේ ඒ පැත්ත ගත්තොත් එහෙම බොහොමයක් අය දෙවියන් වහන්සේ විරුද්ධ දේ තමයි කරගෙන ඉන්නේ. හරි? දෙවියන් වහන්සේ විරුද්ධ දේවල් ගොඩාක් කරගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා ඊශ්‍රායලය තනි වෙන මොහොතක් එන්න යයි. ඊශ්‍රායලය තනි වෙන මොහොතක් එන්න යයි. ඇමරිකාවේ සහාය ඊශ්‍රායල නැති වෙන මොහොතක් එයි. සමහරට ඇමරිකාව නිහඬ වෙයිද අපි දන්නේ නැහැ. ට්‍රම්ප්ට මොන හරි වෙයිද අපි දන්නේ නැහැ. නේද? මොන හරි දෙයක් සිද්ධ වෙලා ඊශ්‍රායල තනි වෙන මොහොතක් එයි. ඒ මොහොතේදී ඊශ්‍රායල් වරුන්ට සිද්ධ වෙනවා ඒ අයගේ දෙවියන් වහන්සේ මත යැපෙන්න. ආමෙන්. දෙවියන් වහන්සේ මේ දේ කරන්නෙත් ඊශ්‍රායල් වරුන්ටත් පෙන්වන්න උන්වහන්සේ යාගේ දෙවියන් වහන්සේ කියලා. ආමෙන්. ඒ නිසා ඊශ්‍රායලේ තනි වෙන මොහොතක් එයි ආක්‍රමණය සිද්ධ වෙද්දී ඒක දිහාත් බලන් ඉන්න. දැන් මේ ආක්‍රමණය වෙද්දී අපි ආශා කරන්නේ කොහොමද? දැන් මේ වෙද්දී ඔයාලා ආශා කරන්නේ කොහොමද? ඊශ්‍රායල ගැන අපි ආශා කරනව නේද? කවුරු හරි යුද්ධ නවත්තන්න කියලා ආශා කරනවද? එළියින් නැහෙන ගොඩක් ආශා කරනවා. මොකද එළියින් නැරෝන සාමය නේද? මොන හරි වෙච්ච ගමන් සාමය උදෙසා ආශා කරන ඔහොම තමයි පෝස්ට් රටෙන්නේ නේද? දේවල් කියන්නේ ගොඩක් අය කෑ ගහලා ආශා කරනවා. ස්වාමීනි වා සාමය ගෙන්න මෙහෙමයි කියලා ගොඩාක් දේවල් කරනවා. මේ යුද්ධේ උන්වහන්සේ සැලැස්මට එකඟ නම් මේ යුද්ධේ වෙන්නේ ඉඩ හරින්න උන්වහන්සේ නම් ඒ සැලැස්මට විරුද්ධව අපිට ආශා කරන්න බෑ. අපේ ආශාව සැලැස්මට එකග ආශාවක් වෙන්න ඕනේ. නේද? සාමය ගේන්න කියලා ආශා කරනවා. සාමය ගේන්නේ කවුද? ඇන්ට්‍රිකයිස් තමයි සාමය ගේන්නේ. නේද? එයා තමයි ලෝකෙට සාමය ගේන්න යන්නේ. ඉතින් කිතුණු එයාටත් රැවටෙයිනේ. ලෝකෙට සාමය ගෙනාපු ගමන් හරි ඕකේ නියමයි කියලා එයාගේ පස්සේ එයයි ගොඩක් අය. හරි සාමය ගේන්නේ අන්තක්‍රිස්තුස්. ඒ නිසා මේ සිද්ධ වෙන දේවල් උන්වහන්සේ කලින්ම අපිට කිව්වා මේ දේවල් වෙනවා කියලා. එහෙනම් මේවා තුල අපි ගමන් කළ යුතුව තිබෙනවානේ. අපි ශක්තිමත් වෙලා අපේ චරිතය හදාගෙන අපිට මේ දේවල් තුල ගමන් කළ යුතුව තිබෙනවා. අපි ඊට පස්සේ බලමු මොකද්ද වෙන්නේ. 39:6-7 පද පොඩ්ඩක් කියවන්න. එසේකියල් 39:6-7 මම මාගොග් පිටටත් ද්වීපවල නිසකව වාසය කරන්නන් පිටටත් ගින්නක් යවන්නෙමි. මෙසේ මා ස්වාමින් වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත. මාගේ ශුද්ධ වූ නාමය තවත් කෙලෙසන්නට ඉඩ නෑර. මම මාගේ ශුද්ධ වූ නාමය මාගේ සෙනග වූ ඊශ්‍රායල් වරුන් අතරෙහි දන්වන්නෙමි. ජාතින්ද ස්වාමින් වහන්සේ වන මා ඊශ්‍රායල් වරුන් අතරෙහි ශුද්ධව සිටින බව දැනගන්නවා ඇත. හරි. දැකද?
උන්වහන්සේ කතා කරලා කියනවා දැන් කලින් කතා කරලා කිව්වනේ ගොක් එක්ක එන හමුදාවන් පිටට උන්වහන්සේ විනාශයක් පමුණවන්න යනවා කියලා. දැන් මේ හමුදාවන් එන්නේ විවිධ රටවල් වලින්. හරිද? ඒ රටවල් වලට දෙවියන් වහන්සේ මොකද්ද කරන්නේ? මේ හයේ මොකද්ද කතා කරලා කියන්නේ? උන්වහන්සේ මාගොක් පිටටත් දීපවල නිසකව වාසය කරන පිටටත් ගින්නක් යවනවා උන්වහන්සේ. දැන් අපි හිතමුකෝ මොකක් රටකින් හමුදාවක් ගියා කියලා ඊශ්‍රායලට විරුද්ධව. ඒ රටට මොකද කරන්නේ? උන්වහන්සේ ගින්නක් යවන්න යනවා. ඒ කියන්නේ ඒ රටටත් උන්වහන්සේ උදහස වගුරවන්න යනවා, විනිශ්චයක් උන්වහන්සේ එවන්න යනවා. නේද? පැහැදිලිද මං කියන දේ? ඒ විතරක් නෙමෙයි ඊළඟ පදිය කතා කරලා කියනවා උන්වහන්සේ මේ දේවල් කරන්නේ උන්වහන්සේගේ ශුද්ධ නාමය තවත් කෙලසන්න ඉඩ නැර. උන්වහන්සේ ඊශ්‍රායල් වරුන්ට පෙන්වන්න යනවා. උන්වහන්සේ ඊශ්‍රායල් වරුන්ගේ දෙවියන් වහන්සේ බවත් සියලු ජාතීන්ටත් පෙන්වන්න යන උන්වහන්සේ ඊශ්‍රායල් වරුන් අතර ශුද්ධව සිටින බවත්. එහෙනම් මේ සියලු දේ උන්වහන්සේ වෙන්න ඉඩ හරින්නේ ඊශ්‍රායල් වරුන්ට උන්වහන්සේ දෙවියන් වහන්සේ බව දැනගන්න පිණිස. ආමෙන්. ඉතින් මොනහරි රටකින් වෙනම රටකින් ආමියක ගියොත් ඊශ්‍රායල්ට විරුද්ධව ඒ රටටත් උදහසක් පැමිණෙනවා. හරි. අපි හිතනවා ලංකාවේ ස්ථාවරය නේද? ගොඩක් වැදගත් මේ වෙලාවේදී. අපි දැක්ක පහුගිය දවස්වල වෙච්ච දේවල් නේද? නේද? ඉරානයේ නැවක් ආව දේවල් සිද්ධ වුණා. හැබැයි හොඳ ස්ථාවරයක් ලංකාවට තියෙනවා නේද? එයයි පැහැදිලිවම ප්‍රකාශ කරානේ. නේද? පැහැදිලිවම යාලා ප්‍රකාශයක් කරා යාලගේ ස්ථාවරය මොකක්ද? ඉතින් ඒක ඇත්තටම හොඳයි දැන් තියෙන ස්ථාවරය. කිසිම තැනකට පක්ෂපාතීත්වයක් නැහැ. නේද? ස්වාධීන ජාතියක් විදිහට, රජයක් විදිහට ඒ කට්ටිය ඕනම කෙනෙක්ට උපකාර කරන්න ලෑස්ති. හැබැයි යුද්ධෙට කිසිම සහයෝගයක් දක්වන්නේ නැත. පක්ෂත් නැහැ, විපක්ෂත් නැහැ, මධ්‍යස්ථව ඉන්නවා. ඒක තමයි වෙන්න ඕනේ. මධ්‍යස්ථව හිටියොත් හොඳයි. ඒතර කිසි ප්‍රශ්නයක් නැහැ. නේද? ඉතින් ඒක තමයි තියෙන්නත් ඕනේ. ඉතින් අපි හිතනවා රජයත් ඒක ගැන අවධානය යොමු කරයි කියලා. මම දන්නේ නැහැ රජය මේක දන්නවද කියලා නේද? දැනගනි. හොඳයි. ඉතින් මේ වගේ වාතාවරණයක තමයි අපි ගමන් කරන්නේ. ඒ නිසා ඔයාලා ආලෝකයක් වෙන්න ඕන කාලේ දැන් ඇවිල්ලා තියෙනවා. ඔයාලා ආලෝකයක් වෙන්න ඕන කාලේ දැන් ඇවිල්ලා තියෙනවා. ඔයාලගේ ආලෝකේ ප්‍රකාශ වෙන්න ඕන කාලයක් දැන් ඇවිල්ලා තියෙනවා. දැන් නිකන් හිතන්න මේ තරම් ලොකු විනාශයක් ලෝකෙට වෙනකොට මිනිස්සු මැරෙනකොට ළමයි මැරෙනකොට එළියේ ඉන්න අයගේ ආකල්පය මොකද්ද? ඊශ්‍රායලය ගැන ඇමරිකාව ගැන නේද? ලොකු තරහක් තියෙන මිනිස්සුන්ටනේ. හිසරදයක් වෙලා නේද? මේක ලොකු විනාශකයි මිනිසුන්ගේ ජීවිත අහිමි වෙනවනේ. ඒ වගේ ආකල්පයක් එළියේ තියෙන. දැන් හිතන්න මේ භූමිකම්පාව සහ මේ ගල් වර්ෂාවන් ඇවිල්ලා ලොකු විනාශයක් සිද්ධ වෙනකොට මිනිස්සු වෙවුලනවා කියලා තියෙනවා. ජනයෝ දෙවියන් වහන්සේට වෙවුලන්න යනවා. ඒ තරම් මිනිස්සු බය වෙන්න යනවා. මොකද මෙච්චර කාලයකට දැකපු නැති දෙයක් තමයි වෙන්න යන්නේ ඉස්සරහට. මේ ලෝකෙ මහා භයානක තැනක් බවට පත් වෙන්නේ ඇයි? එතකොට යේසුස් වහන්සේ ඔයාලව කැඳවලා ඔයාලා උදෙසා කුරුසේ මැරිලා උන්වහන්සේ නැවත නැගිටලා ඔයාලගේ නම කියලා ඔයාලව කැඳවලා තියෙන්නේ මොකටද? මිනිස්සු වෙවුලනකොට ජනයෝ වෙවුලනකොට මේ ලෝකෙට මේ සිද්ධ වෙන දේ දැකලා වෙවුලනකොට ඔයාලව තියලා තියෙන්නේ මොකටද? ඒකයි වැදගත් වෙන්නේ. උන්වහන්සේගේ බලය, උන්වහන්සේගේ මහාන් තත්ත්ව භාවය මිනිස්සු දකින්න යනවා. මේ ලෝකෙට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. හැබැයි ඔයාලව උන්වහන්සේ තියලා තියෙන මේ පොළවේ, මේ ලංකාවේ උන්වහන්සේ ඔයාලව තියලා තියෙනවා. ගොඩක් දුර ඉන්න අයත් අපි බලනවා ඇති. උන්වහන්සේ ඔයාලව තියලා තියන්නේ මොකටද? මම ඒක පෙන්නන්න. යෝහන් පොතට පෙරලගමු. ශුද්ධ යෝහන් 15:18 වෙනි පදයෙන් නම් අපි කියමු. පදයෙන් පදේ අපි කියමු. මම ඒක පැහැදිලි කරන්න. උන්වහන්සේ ඇයි ඔයාලව මේ පොළොවේ මේ කාලේ තිබ්බේ? ලෝකෙට මේ වගේ දේවල් සිද්ධ වෙනකොට ඔයාලගේ කාර්යභාරය මොකද්ද? යෝහන් 15:8 වෙනි පදය. මාගේ පියාණන් වහන්සේට ගෞරව ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ පළ දැරීමෙන්ය. මෙසේ නුඹලා මාගේ ගෝලයෝ වන්නෝය. හරි. පියාණන් වහන්සේට ගෞරවයක් කියන්නේ ඔයාලගේ ජීවිතවලින්. හරිනේ? යේසුස් කතා කරලා කියනවා ඔයාලගේ ජීවිතේ හැසිරීමෙන් පළවලින්. ඒ කියන්නේ පළ කියන්නේ මොනවද? එළියට ප්‍රකාශ වෙන දෙයින්. ඔයාගේ ඇතුලේ මොනවාද තියෙන්නේ? අන්න ඒක තමයි එළියට ප්‍රකාශ වෙන්නේ. ඉතින් සුදාත්මන් වහන්සේගේ පළනේ ප්‍රකාශ වෙන්න ඕනේ. හරි. ඔයාලා පළ දැරීම තුලින් යේසුස් වහන්සේ කොහොමද මේ ලෝකේ ජීවත් වුනේ? එයා අපිට කිව්ව ක්‍රිස්තියානි ජීවිතය මොකද්ද? අන්න ඒ ජීවිතය තුල අපි ඉන්නවා නම්, අපි රැඳිලා නම් ඉන්නේ, අපි ඒ හැසිරීමෙන් නම් ජීවත් වෙන්නේ. අපි පළ දරනවා නම්, අපි ගෙදරට වෙලා ඉන්නේ නැතුව නේද? අපි උන්වහන්සේ කිව්වා වගේ අපි ක්‍රියා කරනවා නම්, පළ දැරීම අපේ ජීවිතයේ තියෙනවා නම්, පියාණන් වහන්සේට ගෞරවයක් ලැබෙනවා. එහෙම වුණාම තමයි ඔයාලා උන්වහන්සේගේ
ගෝලයෝ වෙන්නේ. අපි හැමෝම කැමතිනේ උන්වහන්සේ ගෝලයෝ වෙන්න නේද? අපි කැමති වුණත් අකමැති වුණත් උන්වහන්සේ ඔයාලව කැඳවලා තියෙන ගෝලත්වයට. හරි? ගෝලයෝ වෙන්නේ ඔයාලා පළ දැරීම තුල. එහෙනම් ඔයාලා පළ දරන්න ඕනේ. පළ දරන්න නම් මිට කලින් පද දෙක කියවන්න අත්ත මිදිවලට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. යේසුස් වහන්සේත් එක්ක සම්බන්ධතාවයේ තියෙන්න ඕනේ. සම්බන්ධතාවයේ තියෙන මොනවද කරන්න ඕනේ? දිනපතා බයිබලයේ කියවන්න ඕනේ, යාඥා කරන්න ඕනේ. නේද? උන්වහන්සේ ක්‍රිස්තියානි මූල ධර්මයන් වල අපි ජීවත් වෙන්න ඕනේ. ජීවිතේ ප්‍රශ්න එනකොට මූල ධර්මයන් වලට එකඟව තමයි අපි උත්තර දෙන්නත් ඕනේ නේ. ක්‍රිස්තියානි ප්‍රින්සිපල් එක මොකද්ද? ඒ ක්‍රිස්තියානි වැලියුස් මොනවද කියලා අපි දැනගෙන අපේ ඇතුලේ ඒවා තියෙනවා අපි මොකද්ද කරන්න ඕනේ කියලා අපි දන්නවා. සමහරවිට අපි දන්නවා අපි කරන්නේ නැහැ. අපි දන්න දෙයි කරන දෙයි අතර ලොකු ગેප් එකක් තියෙනවා ගොඩක් වෙලාවට. ක්‍රිස්තියානි ජීවිතේ ගොඩක් අයට වෙන්නේ ඕක. ගොඩක් අය දන්නවා මොකද්ද කරන්න ඕනේ. හැබැයි කරන්නේ වෙන දෙයක්. හරි? කවුරු හරි කෙනෙක් කනට ගැහුවොත් මොකද්ද කරන්න ඕනේ? අනිත් පැත්ත කන හරවන එකනේ. හැබැයි කරන්නේ මොකද්ද? එයාට තව වැඩි වැඩියෙන් නේ. එයාට ෂොට් එක දෙන්න වගේ තමයි බලන්නේ නිකන් නේ. ඔයා මට මෙහෙම කරන්න මම මෙහෙම කරන්න. හරි? ගැහුවොත් ගහනවා වගේ තමයි තාමත් ඉන්නේ. ඇයි? අර ක්‍රිස්තියානි මූල ධර්මයන් වලට වඩා එයා දන්න දෙයට වඩා එයා කරන දේ වෙනස්. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒක හදාගන්න තමයි දෙවනන්සේ පෞගේ කාලේ පුරාවටම අපිට කතා කරේ. හොඳයි. පළ දැරීමෙන් පියාණන් වහන්සේට ගෞරවය යනවා. ඊට පස්සේ පදේ 9. පියාණන් වහන්සේ මට ප්‍රේම කළක් මෙන්ම මමත් නුඹලාට ප්‍රේම කළෙමි. මාගේ ප්‍රේමෙහි පවතින්න. හරි. දෙවියන් වහන්සේ අපිට කතා කරන්නේ යේසුස් වහන්සේ කතා කරලා කියනවා පියාණන් වහන්සේ උන්වහන්සේට ප්‍රේම කරා වගේ මමත් නුඹලට ප්‍රේම කරා. කොච්චර ප්‍රේම කරාද? එයාගේ ජීවිතය දෙන්න තරම් අපිට ආදරය කරා. හරි? එයාගේ ප්‍රේමයේ පවතින්න. මිනිස්සු දෙවියන් වහන්සේගේ බලය දකිනකොට කොච්චර බලවත් දෙවි කෙනා කියලා දකිනකොට ඒ දෙවියන් වහන්සේගේ ආදරය ප්‍රකාශ වෙන්න ඕන ඔයාලා තුලින්. පැහැදිලිද මං කියන දේ? උන්වහන්සේ අපිට කිව්වේ ආදරය කරන්න. උන්වහන්සේගේ ප්‍රේමයේ පවතින්න. ඒතර මේ දෙවි කෙනා ගැන මිනිස්සු විවිධ ආකාරයෙන් දකි. එළියේ ඉන්න අය දකි. මේ දෙවියන් වහන්සේගේ සෙනඟ නේද? ස්වභාවික දරුවෝ කරන දේ ගැන විවිධ දේවල් ඔළුවේ දාගෙන ඇති. එයයි අසාධාරණයි, එයයි වැරදි කියලා කියයි. හැබැයි ඒ එළියේ ඉන්න මිනිස්සු දන්නේ නැහැනේ මොකද්ද ඇත්තම කතාව කියලා. ඇයි අය යුද්ධ කරන්න කියලාවත් දන්නේ නැහැනේ. නේද? ඒකට මොකද්ද හේතුව කියලාවත් දන්නේ නැහැනේ. නේද? මේ වෙද්දි කතා කරද්දී දරුවෝ මැරෙන එක ගැන කතා කරත් ඊශ්‍රායල් දරුවෝ මැරෙන එක ගැන කවුරුත් කතා කරේ නැහැනේ නේද? ඒ වගේනේ දැන් ලෝකෙ එළියේ තියෙන තත්ත්වය. ඉතින් මේ වෙලාවේදී උන්වහන්සේ වාවමාව තියලා තියෙන්නේ පළ දරන්න. උන්වහන්සේ අපිට ආදරය කරා වගේ උන්වහන්සේත් වගේ අපි අනිත් අයට ආදරය කරන්න. ප්‍රේමයේ පවතින්න. හරි එතකොට තමයි මිනිස්සු දැනගන්න යන්නේ දෙවියන් වහන්සේගේ බලය දැනගැනීමේ යුද්ධෙදී එයාගේ හදවත මොන වගේද? දෙවියන් වහන්සේ කොච්චර මිනිස්යන්ට ආදරේද? යොහන්ම කතා කරලා කියනවා දෙවියන් වහන්සේ නම් ප්‍රේමයයි. උන්වහන්සේ ආදරේ දෙවි කෙනෙක්. උන්වහන්සේ මේ මිනිස්යර කොච්චර ආදරේද? උන්වහන්සේ කිව්වේ ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න නේද? මේ ලෝකේ ඉන්න හැම ජාතියකටම උන්වහන්සේ ආදරේ. ඒ හැම ජාතියක්ම ගෝලයෝ කරන්න කිව්ව උන්වහන්සේ. අන්නේ ආදරය මිනිස්සු දකින්නේ ඔයාලා තුලින්. ඒ දෙවි කෙනාගේ හදවත කොච්චර ආදරණීයද කියලා මිනිස්සු දකින්නේ ඔයාලා තුලින්. පැහැදිලිද මං කියන දේ? ඒතර ඔයාගේ පළවලින් තමයි ඒ ගෞරවය දෙවියන් වහන්සේට යන්නත් ඕනේ. ඒ ඔයාලා නැවතිලා හිතන්න ඕන මගේ පළ මොනවාද කියන එක. ඊළඟ පදයක් කියමු අපි. මම මාගේ පියාණන් වහන්සේගේ ආඥා රක්ෂා කොට උන්වහන්සේගේ ප්‍රේමෙහි යම්සේ පවතිම්ද එසේම නුඹලත් මාගේ ආඥා රක්ෂා කරන්නා වූ නම් මාගේ ප්‍රේමෙහි පවතිනාහුය. දැකද? යේසුස් වහන්සේ අපිට දුන්න ආදර්ශය. පියාණන් වහන්සේගේ ප්‍රේමයේ යම්සේ යා පැවතුනාද? හරි? ඒ ප්‍රේමයේ පැවතීම කියන එක ක්‍රියාවෙන් අපි පෙන්වන්න ඕනේ. අපි යේසුස් වහන්සේගේ ප්‍රේමයේ පවතිනවා කියලා කියන්නේ කොහොමද දන්නවද? අපි උන්වහන්සේගේ ආඥා රක්ෂා කරනවා නම්. උන්වහන්සේගේ වචනේ කියා තිබෙන දේ අපි ජීවිතේ කරනවා නම් වචනයට කීකුරු වෙලා. හරි? උන්වහන්සේ කිව්වා නේද සතුරට ප්‍රේම කරන්න, පීඩා කරන අය උදෙසා යාඥා කරන්න, එන පොලිසියක් නැතුව යාඥා කරන්න කියලා කිව්වේ. නේද? ඒ වගේ ඒ වචනයට කීකුරු වෙලා අපි ඒ දේ කරනවා නම් මොකද වෙන්නේ යන්නේ? අපි උන්වහන්සේගේ ප්‍රේමයේ පවතිනවා. කියන දේ ඔයා කරන්නේ නැත්තම් ඔයා දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ පවතින්නේ නැහැ. ඒකයි සරලම දේ.
ඒකයි සරලම දේ. මේ ලෝකෙට මේ දේවල් සිද්ධ වෙනකොට අපි සෙලවෙන්න හොඳ නැහැ. එහෙනම් අපි උන්වහන්සේගේ සම්බන්ධතාවය තුල ඉන්න ඕනේ. අපේ බලාපොරොත්තු උන්වහන්සේ විතරක් වෙන්න ඕනේ. පැහැදිලිද මං කියන දේ? උන්වහන්සේගේ වචනේ තියෙන්නේ මොනවද ඒ දේ කරන්න? සමාව දෙන්න. කොච්චර සමාව දෙන්න ඕනද? උන්වහන්සේ කිව්වනේ නුඹේ සහෝදරයා උදේ වැරදි කරලා આવොත් ඒත් සමාව දෙන්න. දවල්ට આવොත් ඒත් සමාව දෙන්න. හවසට එකම වැරද්ද කරලා આવොත් ඒත් සමාව දෙන්න. නේද? හතරක් නෙවෙයිනේ 70 වර 7ක් කියලා උන්වහන්සේ කිව්වානේ. ඒකයි අපේ හදවත විය යුත්තේ. හරි? ඒ නිසා උන්වහන්සේගේ ප්‍රේමයේ පවතින්න. මොකද එළියන මිනිස්සු බය වෙලා මේ දේවල් දැක්කලා ඔයාලා ළඟට දුවගෙන එනකොට ඔයාලා සතුටින් ඉන්නේ කොහොමද? මෙච්චර මේ ලෝකේ දේවල් සිද්ධ වෙනකොට ඔයාලා කොහොමද සතුටින් ඉන්නේ? හරි දේවල් කතා කරද්දී ඔයාලට කට්ටිය හම්බ වෙනව නේද? ඒතර ඔයාලා කතා කරන දේ හරි වෙනස්. මොකද ඔයාලා බය වෙලා නෙමෙයි කතා කරන්නේ. ඔයාලා හරි දැනගෙන කතා කරන්නේ. මොකද එයාලට වඩා පියවරක් ඉදිරියෙන් ඔයාලා ඉන්න නිසා. ඒතර එයාලා දකින්න ඔයාගෙන් ආලෝකයක්. ප්‍රේමය දකින්න යනවා. දෙවනස්සේ කොච්චර ආදරේද කියලා. දෙවනස්සේ ආදරේ මොන වගේද කියලා ඔයාලා තුලින් තමයි දකින්න යන්නේ. ආමේන්. ඊළඟ පදයක් කියමු. මාගේ ප්‍රීතිය නුඹලා තුලෙහි පවතින පිණිසද නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිසද මේ දේවල් නුඹලාට කීවෙමි. අපි තුල ප්‍රීතිය නිතරම තියෙන්න ඕනේ. ඒකයි මේ ලෝකේ ආලෝකය වෙන්න යන ඔයාලා. මිනිස්සු බය වෙලා ත්‍රස්ත වෙලා ඉන්නකොට ඔයාලගේ ප්‍රීතිය සම්පූර්ණයි කියලා මිනිස්සු දැක්කම මිනිස්සු බලනවා කොහොමද මේ ප්‍රීති වෙන්නේ? මේ ලෝකේ කඩාගෙන වැටිලා නේද? හැමදේම නැවතිලා ලෝකේ මිනිස්සු තෙල් පොලියම් වල අර වගේ මේ වගේ ප්‍රශ්න වල ඉන්නකොට ඔයාලා ප්‍රීතියෙන් ඉන්නවා. ඔයාලා කනස්සලු වෙලා නැහැ. ඔයාලගේ ප්‍රීතිය ඔයාලා තුල සම්පූර්ණ වෙන්න ඕනේ. පැහැදිලිද? මාගේ ප්‍රීතිය නුඹලා තුලේ පවතින පිණිස යේසුස් වහන්සේගේ ප්‍රීතිය ඔයාලා තුල පවතින්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඔයාලගේ ප්‍රීතියත් ඔයාලා තුල සම්පූර්ණ වෙන්න ඕනේ. ඒක වෙන්න නම් යේසුස් වහන්සේ කිව්වා වගේ පළදරන්න ඔයාලගේ ජීවිතේ. පියාණන් වහන්සේගේ ප්‍රේමය පවතින්න. යේසුස් වහන්සේගේ ආඥා ආරක්ෂා කරන්න. ඒ ප්‍රේමය පවතිනකොට මොකද වෙන්නේ? ප්‍රීතිය සම්පූර්ණ වෙනවා. මේ ලෝකයේ ප්‍රීතිය තමයි වැදගත්ම දේනේ. අපේ ජීවිතයේ සතුට නේද අපිට වැදගත්ම වෙන්නේ. ඒ දෙවියන් වහන්සේ වත් එක්ක ඉන්නවා කියන සතුට, දෙවියන් වහන්සේ ආව තෝරගෙන තියනවා කියන සතුට, ඒ ප්‍රීතිය පවතින්න ඕන ඔයාලගේ තුල. මේ ලෝකයේ දේවල් අමතක කරන්න. මේ తాවකාලික ලෝකයේ දේවල් මත බැඳීම් හදාගෙන නේද බලාපොරොත්තු හදාගන්න එපා. ඒවා නැතුව රාජ්‍ය ධර්මිෂ්ඨකම හොයන්න නිදහස් වෙන්න පුළුවන් තරම්. ඔයාලට පුදුම ප්‍රීතියක් ඇති වෙයි. මොකද ඔයාලගේ බලාපොරොත්තු එක්කෙනෙක් මත තියෙන නිසා. යේසුස් කියන අපේ රජ කෙරෙහි තියෙන නිසා. ආමෙන්. ඊළඟ පදයක් කියමු සිස්ටර්. මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරන්නය යනුය. හරි. මේක තමයි උන්වහන්සේගේ ආඥාව. උන්වහන්සේ අලුත් ජීවිසුමේ අපිට දුන්න අලුත් ආඥාව තමයි උන්වහන්සේ අපිට ප්‍රේම කළාක් මෙන් අපිත් එකිනෙකාට ප්‍රේම කළ යුතුයි කියන එක. ආමෙන්. ඒක තමයි අලුත් ආඥාව. ඒ නිසා මේ ලෝකෙට දේවල් කොච්චර සිද්ධ වුණත්, මිනිස්සු කොච්චර බය වුණත්, ත්‍රස්ත වුණත්, ඒ දෙවියන් වහන්සේගේ හදවත, ඒ දෙවියන් වහන්සේගේ ආදරය ඔයාලා තුලින් ලෝකෙට ප්‍රකාශ වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අවසාන වශයෙන් මම කියවන්නම් එලිදරව් පොතේ 2:19 වෙනි පදය. අපි කියවමු මේක. එනම් මම නුඹේ ක්‍රියාද ප්‍රේමයද ඇදහිල්ලද සේවයද ඉවසිල්ලද නුඹේ පළමු ක්‍රියාවලට වඩා අන්තිම ක්‍රියා වැඩි බවද දනිමි. හරි. උන්වහන්සේ දැන් මේ එලිදරව් පොතේ සභා 4 ලියුවේ ඒ කාලේ තිබුණු සභාවන් වලට. නමුත් අවසානයේදී කතා කරලා කියනවා ආත්මයන් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තෝ අසාවා කියලා. දැන් යේසුස් වහන්සේ මේ තියාතිරා සභාවට කියන හොඳක් තමයි මෙතන තියෙන්නේ. ඒ හොඳ තමයි උන්වහන්සේ දන්නවා සියලු ක්‍රියාවන් අපි හැමෝගෙම ප්‍රේමය. මේ බලන්න මේ ලක්ෂණ ටික හරිද? ප්‍රේමය, ඇදහිල්ල, සේවය, ඉවසිල්ලද නුඹේ පළමු ක්‍රියාවලට වඩා අන්තිම ක්‍රියා වැඩි බවද දනිමි. මේ සියලු දේවල් ගැන සඳහන් කරලා කියනවා ඔයාලා පටන් ගත්ත විදිහට වඩා අවසන් කරන විදිහ ගොඩක් හොඳයි. මොකද ක්‍රියාවන් වැඩි වෙලා ප්‍රේමය තුල පැවතිලා ප්‍රේමය තුල ඉස්සරහට ගමන් කරලා. හරි? ඇදහිල්ල, සේවය, ඉවසිල්ල මේ හැම දෙයකම වර්ධනයක් සිද්ධ වෙලා. ඊයට වඩා අදට වඩා හෙට. මේකයි ජීවිතේ වර්ධනය.
එහෙනම් යේසුස් වහන්සේගේ ප්‍රේමයේ පවතින. ප්‍රේමයේ පවතින නම් ඔයාලා ආඥා ආරක්ෂා කරන්න ඕනේ. ආමෙන්. ඒකයි වැදගත්ම දේ. ඒකයි වැදගත්ම දේ. ඒ නිසා උන්වහන්සේගේ ප්‍රේමයේ පවතින මේ ලෝකෙට ගොඩාක් දේවල් සිද්ධ වෙනකොට ඔයාලා ආලෝකයක් වෙන්න යන්නේ ඔයාලගේ ප්‍රීතිය අනිත් මිනිස්සු දකින්නකොට. ආමෙන්. ඒ ප්‍රීතිය ප්‍රකාශ කරන්න. ඔයාලගේ ක්‍රියාවන් වලින් පියාණන් වහන්සේට ගෞරවය ලැබෙන පිණිස ඔයාලගේ ඵල මිනිස්සුන්ට දකින්න සලස්වන්න. මිනිස්සු ඔයාලව දකින්නකොට වෙනම කොටසක් විදිහට දකි. මේ ලෝකේ දේවල් සිද්ධ වෙනකොට ඔයාලා ප්‍රේමය තුල ප්‍රීතිය තුල පවතිනකොට ඔයාලගේ ආලෝකයක් මේ මිනිස්සු දකින්නේයි. ආමෙන්. ඒක තමයි වැදගත්ම දේ. හලෙලුයා. හොඳයි මේ මොහොතේ අපි දෙවියන් වහන්සේ ඉදිරියේ මොහොතක් අපේ ජීවිත විමසමින් අපි ස්ථිර කරගමු අපි යන මේ ක්‍රිස්තියානි ගමන. අපි ස්ථිර කරගමු මේ ක්‍රිස්තියානි ගමන. හලෙලුයා ස්වාමීනි. ස්තුති වේවා ස්වාමීනි. සිහි කරන්න ඔයාගේ ජීවිතය කොච්චර ස්ථිර කරගත්තද උන්වහන්සේත් එක්ක. පහුගිය සතිය පහුගිය කාලය ඔයා දෙවියන් වහන්සේත් එක්ක ගත කරගෙන ගමන් කරන් එනකොට සිහි කරන්න ඔයාගේ ජීවිතය තුල ඔයා කලබල වුණාද? ඔයත් බය වුණාද? නැත්නම් මේ ලෝකෙට සිද්ධ වෙන දේවල් දිහා දැකලා බලාපොරොත්තු කඩාගෙන වැටුණද? මොකද වෙන්නේ? විමසන්න ඔයාගේ ජීවිතය ගැන. හalleluya ස්වාමීනි. ස්තුති වේවා ස්වාමීනි. ක්‍රියා කරන්න ස්වාමීනි. හalleluya ස්තුති වේවා ස්වාමීනි. විමසන්න ඔයාලගේ ජීවිතය. ස්වාමීනි වහන්සේ කෙනෙක්ව ස්පර්ශ කරන මේ මොහොතේ ඔබ වහන්සේ අපි අතරෙහි ස්වාමීනි ඔබ වහන්සේ අපි තුලෙහි ඉන්නවා මගේ දෙවියන් වහන්සේ ස්පර්ශ කළ මැනව ස්වාමීනි හalleluya විවෘත වෙන උන්වහන්සේට විවෘත කරන වගේ හදවත උන්වහන්සේට වාගේ බලාපොරොත්තුව අවංකවම උන්වහන්සේ විතරක්ද ඒක මූලික කරගෙන අපි අනිත් සියල්ල කළ යුතු වන්නේ. නැත්නම් ඔයාගේ ජීවිතේ බලාපොරොත්තු ඔයාගේ ජීවිතේ මුල් තැන වෙන වෙන තැන් වලට ගිහිල්ලාද? හalleluya. උන්වහන්සේ කියනවා මම නුඹලට ප්‍රේම කරා මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරන්න කියලා. උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ ප්‍රේමේ පවතින්න කියලා. උන්වහන්සේ කියනවා පියාණන් වහන්සේට ගෞරව පැමිණෙන්නේ නුඹලාගේ ඵල වලින් කියලා. උන්වහන්සේ අපිට කොතරම් ආදරය කරාද? ඒ ආදරය අපි කොච්චර තදින් අල්ලගෙන ඉන්නවද? උන්වහන්සේ ඔයාව කැඳවපු විදිය සිහි කරන්න. ඔයාව කැඳවපු කාලයේදී ඔයා කොච්චර උන්වහන්සේට ආදරය කරාද? කොච්චර උන්වහන්සේගේ ආඥාවන් ආරක්ෂා කරාද? කොච්චර වචනය කියවුවද? කොච්චර ජීවිතයකින් උන්වහන්සේ තුල ජීවත් වුණාද? නමුත් කාලයත් එක්ක ලෝකයේ දේවල් එක්ක ගමන් කරගෙන ඉස්සරහට එනකොට ඒ පළමු ක්‍රියාවන් ටික ටික අඩු වෙලා ගියාද? එහෙම නැත්නම් මේ අද ඔබ මෙතන සිටින මේ ස්ථානයේ මේ මොහොතේ ඒ පළමු ක්‍රියාවන් වැඩි වෙලා තව තවත් වර්ධනය වුණාද වගේ ජීවිතේ? මේ ලෝකෙට දේවල් සිද්ධ වෙනකොට මේ ලෝකේ සෙලවෙනකොට බොහෝ දේවල් මේ ලෝකෙට වෙනකොට ඔයා කලබල වුණාද? ඔයාගේ ඇදහිල්ල සෙලවුණාද? ඔයාගේ ප්‍රේමය නැති වෙලා ගියාද? ඔයාගේ ඉවසිල්ල නැති වුණාද? ඔයාගේ සේවය වට දෙවනවාසේ වට දුන්න සේවය ඔයා කරගන්නේ නැතුව එක පැත්තකින් තියලා ඔයාගේ ප්‍රශ්න ටික විසඳ ගන්න වෙහෙසුණාද? මොහොතක් නැවතලා හිතන්න. මේ දෙවියන් වහන්සේ විශ්වයේ මවපු සර්ව බලධාරී අති උතුම් මහෞත්තම දෙවි කෙනෙක්. ඒ දෙවි කෙනා ඔයාව තෝරගෙන තියනවා කියන එකම හාස්කමක්. ඒකම ආශිර්වාදයක්. මොකද මේ ලෝකේ ගොඩාක් අය මේ ලෝකේ ගොඩාක් අය කිසිම සරණක් නැතුව කිසිම පිහිටක් නැතුව කිසිම අවහරණක් නැතුව තමගේ ජීවිතේට මොනවා වෙයිද කියලා දන්නේ නැතුව කිසිම බලාපොරොත්තුවක් නැතුව අසරණ වෙලා ජීවත් වෙනවා. ඒ අතරින් ඔබ කොතරම් ආශිර්වාද ලද්ද?
එදා තෝමස් උන්වහන්සේගේ ඇන පහර ලැබූ අත්ලවල තිබෙන ඒ සිදුරුවල ඇඟිල්ල දමල තමයි විශ්වාස කරේ උන්වහන්සේ ජීවමාන බව. නමුත් ඔබ ඊටත් වඩා ආශිර්වාදලත් මොකද උන්වහන්සේ නොදැක පවා ඔබ විශ්වාස කරන නිසා. ඒ දෙවියන් වහන්සේගේ ආදරය ඔයාගේ ජීවිතය වෙනස් කරනවා. හිතන්න ඒ ආදරයට පෙරලා අපේ ආදරය අපි කොතරම් දක්වනවද කියලා. මේ ලෝකේ මිනිස්සු අන්ධකාරයේ ජීවත් වෙන්නේ. ඒ අන්ධකාරයේ ඉන්න මිනිස්සුන්ට ආලෝකයක් වෙන්න ඉන්නේ ඔයා. ඒ අන්ධකාරයේ ඉන්න මිනිස්සුන්ට ගිහිල්ලා ඔයාලා දුක් වෙන්න ඕනේ නැහැ. ඔයාලා වෙහෙසෙන්න ඕනේ නැහැ. ඔයාලා පීඩනයකින් ගමන් කරන්න ඕනේ නැහැ. මොකද ජීවමාන දෙවි කෙනෙක් ඉන්නවා. ඔයා වෙනුවෙන් කුරුසේ මැරුණු නැවත නැගිටුණු කියලා. ඒ මිනිස්සුන්ට කියන්න ඔයාව තමයි තෝරගෙන තියෙන්නේ. විනාශය ශීඝ්‍රයෙන් මනුෂ්‍යයන් පිටට පැමිණෙන කාලයක්. මනුෂ්‍යගේ ජීවිත අහිමි වෙන කාලයක්. ගොඩාක් මිනිසුන් උන්වහන්සේ නොදැන ගිනිවිලකට ගමන් කරනවා. ඒ ගිනිවිලෙන් මේ මිනිසුන්ව ගලව ගන්න පුළුවන් උන්වහන්සේට විතරයි. උන්වහන්සේ තමයි සත්‍ය. උන්වහන්සේ තමයි ජීවනය. උන්වහන්සේ තමයි මාර්ගය. ඒ ජීවනයේ සත්‍යයේ මාර්ගය උන්වහන්සේ පමණයි. ඒ මාර්ගය මනුෂ්‍යයන්ට ප්‍රකාශ කරන්න ඔයාව කැඳවලා තියෙනවා. මේ වෙති දෙවියන් වහන්සේගේ මේ මොහොතේ උන්වහන්සේගේ අභිමුඛය බලවත් අපි මැදේ තිබෙන උන්වහන්සේ මෙතන ඉන්නවා. උන්වහන්සේ ඔයාලගේ තුල ජීවත් වෙනවා. ඔයාලගේ ක්‍රියාවන් උන්වහන්සේ දකිනවා. උන්වහන්සේ දන්නවා ඔයා මොනවද කරන්නේ. ඔයා උන්වහන්සේට අකීකරු වෙන වෙලාව ඔයා උන්වහන්සේගේ දේ සීරියස් ගන්නේ නැතුව වෙන වෙන දේවල් කරගෙන ඉන්න එකත් උන්වහන්සේ දකිනවා. නිසා මේ වෙලාවේ ඇතුල් වෙන්න දෙවියන් වහන්සේගේ ආදරයට. මේ උන්වහන්සේගේ අභිමුඛයයි. මේ අභිමුඛේ සම්පූර්ණයෙන්ම ඔයාගේ ජීවිතය වෙනස් කරගෙන උන්වහන්සේගේ ගෝලයෙක් විදිහට උන්වහන්සේගේ ආදරය මේ ලෝකෙට ප්‍රකාශ කරන්න යටත් වෙන්න උන්වහන්සේ තුළ. හලෙලූයා. මේ ගීතික